හරි. වැඩේට යන්න කලින් පොඩි දෙයක් මේකේ අපිට අවශ්‍ය කරන දෙයක් පොඩ්ඩක් මතක් කරන්නම්. මේ පළවෙනි දේ වෙන මේක බොන්ඩ් එනර්ජි කියන එක ප්‍රොපෝෂන් වෙනවා එක යට බොන්ඩ් ලෙන්ත් කියන එකට. මේක මතක ඇති කොහොමද ඔය මේ කෙමිස්ට්‍රි ෆස්ට් ඉයර් එකේ තියෙන ඒ ලෙවල්ම තමයි. මුතු දෙයක් කියන චුට්ටයි තියෙන්නේ. එහෙම මේ වෙච්ච ඒවා මේ ෆස්ට් ඉයර් සාමාන්‍ය කෙමිස්ට්‍රි තියෙන. හරි. අර ෆිසිකල් පාර්ට් එක ඇරෙන්න ෆිසිකල් පාර්ට් එකේ දෙයක් තියෙනවා මේ සහ ක්වොන්ටම් වල පොඩ්ඩක් තියෙනවා. ක්වොන්ටම් එනර්ජි කන්ටයිසේෂන් අපි ඉගෙන ගත්තට මේ එහා ඊට එහා චූටි දෙයක් තියෙනවා. හරි, මෙන්න මේක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. මොකද මේක අපිට ඕන වෙනවා. නැත්තම් බොන්ඩ් වල අර එනර්ජි එක වැලියු එක අපිට මතක තියාගන්න වෙනවනේ. එතකොට මේක දන්නවා මම මුදු දෙයක් නෙමෙයි. මේ ඒ කියන්නේ මේ බොන්ඩ් ලෙන්ත් එක අඩු වුණොත් තමයි එනර්ජි එක වැඩි වෙන්නේ. ඒ කියන්නේ ඩිසෝසියේෂන් බොන්ඩ් එක කඩන්න දෙන්න ඕන ශක්තිය තමයි මේකෙන් කියන්නේ. ඩිසෝසියේෂන් බොන්ඩ් ඩිසෝසියේෂන් වෙන මේ බොන්ඩ් ලෙන්ත් එක උඩ රඳා පවතිනවා. ඊළඟ දේ තමයි බොන්ඩ් ලෙන්ත් එක සාමාන්‍යයෙන් අපි ගත්තොත් දැන් මෙතන එක જાති කට්ටිය ඉන්නවා, ටිකක් මතක කට්ටිය ඉන්නවා, නැති කට්ටිය ඉන්නවා, විවිධ පාර්ශව ඉන්නවා. හරි, හැමෝටම සාධාරණයක් වෙන්න කරන්න වෙන මේක බොන්ඩ් ලෙන්ත් එක ලෙන්ත් කියන්නේ දුර. හරි, මේ වෙන වෙනස් වෙනවා. මතක් කරගෙන යන්න. SP තිබ්බොත් පොඩිම බොන්ඩ් ලෙන්ත් එක ඊට වඩා ලොකුයි SP2 තිබ්බොත් ඊට වඩා ලොකුයි SP3 ඊට වඩා දිගයි SP2 එක ඊටත් වඩා දිගයි SP2 SP3 එක දිගම එක තියෙන්නේ SP3 ඒකට මේකෙන් පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් මෙන්න මෙතනට. කියනවා හයිබ්‍රිඩයිසේෂන් එක ගන්න එක මහා දෙයක් නෙමෙයිනේ. එකක් මතක නැද දන්නේ. අවුරුදු 5කට විතර කලින් ඇලිව්වේ. හරි, මේව ගත්තොත් හයිබ්‍රිඩයිසේෂන් එක මේ වටේ තියෙන සිග්මා කියන්නේ තනි බොන්ඩ් එක. හරි, තනි බොන්ඩ් එක ටස් කරලා ගණන් කරලා ගන්න 1 2 3 4යි. 4 කියන්නේ S1යි P3යි. 3ක් තිබ්බොත් S1යි P2යි. SP ඔන්නෝම තමයි යන්නේ. හරි, තනි බොන්ඩ් එක තිබ්බොත් ඇටොමික් ඕබිටල් බොහෝ විට කවුද ඒක කෝල් ගන්නද? පිස්සෙත් මන්ද. සද්ද ඇහෙන්නේ නැද්ද? මොකද ප්‍රශ්නයක් තියෙනවද මේකේ? any problem? නෑනේ. මොන මොකටද කෝල් ගන්න මට? හරි. ඇහෙනවනේ සද්දේ. තොර මෙසේජ් එකක් දාන්න උ සද්ද එනවා සද්දය. අවුල් වෙන්න දෙයක් නැහැ. එල එල. හරි. මේකත් මං හිතන්නේ මතක නැති උන් ඇති. ඒක සාධාරණයි. මේ ප්‍රශ්න නැහැ. හරි. මේකම තමයි බොන්ඩ් ලෙන්ත් එක වෙනස් වෙන්නේ. බොන්ඩ් ලෙන්ත් එක බොන්ඩ් එනර්ජි එකත් එක්ක වෙන්න මෙහෙමයි වෙනස් වෙන්නේ. හරි. බොන්ඩ් ලෙන්ත් එක වැඩි නම් බොන්ඩ් එනර්ජි එක අඩුයි. ඒ කියන්නේ ඩිසෝසියේෂන් කියන එක ලේසි. හරි. ඒක බේසිකලි ඔය ටික තමයි මතක තියාගන්න තියෙන. ඊළඟ එක තමයි තනි බොන්ඩ් එකේ මම කියවනේ ඇටොමික් ඕබිටල් තියෙන එක. මේවා හයිබ්‍රිඩයිස්. හරි, ඉස්සරහට කියන්න. ඇටොමික් ඕබිටල් හරි නිකන් හයිඩ්‍රජන් ඉන්න වගේ හයිඩ්‍රජන්ගේ හයිබ්‍රිඩයිසේෂන් ස්ටේට් එකක් නැහැ. හරි, මොකද එකයි ඉන්නේ. ඒක ඉඳ ප්‍රශ්නයක් නැහැ. හරි, ඒතකොට ඇටොමික් ඕබිටල් තියෙද්දි මේක තවත් චූටි වෙනවා. මොකද හයිඩ්‍රජන් වගේ එකක S තියෙන. S කියන්නේ පොඩි ස්පියරිකල් ගෝලාකාර ඕබිටල් එකක් තියෙන. එතකොට එයා බොන්ඩ් එකට සෙට් වෙනවා නම් ඒක තවත් අඩු වෙනවා. හරි, තව වෙන්න මේ පැත්තේ තියෙන. හරිනේ. ඊට මොනවද තිබ්බේ? හරි, මම මුලින් තියෙන මේ කෙහෙම්මල් ගැන කතා කරන්නේ. හරි, එක දවසක් එක්කෙනෙක් අහලා තිබ්බ px py pz කියන්නේ මොකද්ද කියලා. ඒ කියන්නේ මෙන්න මේක. දැන් p orbital එක ගත්තොත් මෙයාගේ කාමර 3ක් තියෙනවානේ. මතකද දන්නේ. අර ක්වොන්ටම් නම්බර්ස් වල තියෙන මේ ක්වොන්ටම් නම්බර්ස් වල මෙන්න මේ කාමර තමයි x එක y එක z. හරි, s එකේ ඉතින් එකයි ඉන්නේ. d එකට ගියොත් 5ක් තිබ්බා. මතක ඇතිනේ.
ඒකට ඉතින් නම් දාගෙන තියෙනවා එක එකකින් ඉලෙක්ට්‍රෝන්ස් තමයි ඔය px1 කියන්නේ මෙයා py1 කියන්නේ මෙයා pz1 කියන්නේ මෙයා හරිනේ මේ කේස් යන්න හරි මොනවාරි ගැටලුවක් තියෙනවා කියන්නේ තාම පොඩි පොඩි දේවල් ටිකක් කරන්නේ මේ ගැඹුරට මොකද අර ගොඩක් කට්ටිය කියලා තිබ්බ මේ පරණයවත් මතක නැහැ කියලා ඒකයි කියන්නේ ඉතින් මේක පුළුවන් නම් දැන් මෙතන ඉන්න එපා හරි ෂේප් එකේ අර ස්ටැට් එහෙම දින කට්ටිය ස්ටැට් කරගන්න එන්ඩ් එකක් තියෙනවනේ මේක ඕනනම් කොහෙන් හරි දාගන්න හරි කියන්නේ අද කොහොම ලොකුවට තියෙනවා දෙයක් අර අවසර චීටෝ ඉනෝල් මෙන්න මේක මතකද ටෝර මෙරිසන් ඊ මොකක්ද දී කියලා ඇහුවා හරිද එහෙමකුත් තිබ්බා දෙක මේ මට නෝට් එකක් කියලා තිබ්බ ඒක දැක්කේ හරි මහා දෙයක් නෑ ඉතින් හරි මම එතකොට මහ ලොකුවට කතා කරන්න ඇටොමික් ඕබිටල් ගැන මම මහ ලොකුවට කතා කරන්න අපිට අක්කාලා ඉස්සරහට යන දවස් දෙක තුනක් ඉවර කරගන්නත් ඕනේ හරි අපි යමු දැන් මේ CH4 ගේ ස්ට්‍රක්චර් එක ගැන ටිකක් ලොකුවට කතා කරලා තිබ්බා CH4 මෙතෙන් කියන එක එතකොට මේක ගත්තොත් මේකේ ස්ට්‍රක්චර් එක වෙන මේ වගේ 1 2 3 4 sp3 එකේ හරි ඔය sp3 එක හැදෙන්න වෙන්න මෙහෙමයි හරි අනිත් දේ තමයි මම මේ එනර්ජි ඩයග්‍රෑම් එකක් ඇඳුවොත් අර පොලි එක්ස්ක්ලූසිව් ප්‍රින්සිපල් පෞලි බහිෂ්කාර නියමය කියලා ඒ ලෙවල් වල ඉගෙන ගත්තා නේද? අර ඉලෙක්ට්‍රෝන පිරෙන විදිහ කතන්දරයක් කියමු. ඒතොර ශක්තිය වැඩි වෙන පිළිවෙලට එනර්ජි ඉන්ක්‍රීසිං ඕඩර් එකට තමයි මේවා ෆිල් වෙන්නේ. හරි. ඒතොර සාමාන්‍යයෙන් S එක තියෙන්නේ මෙහි P එක තියෙන උඩ. එතකොට අපි කාබන් ගත්තොත් මෙයාගේ 6යිනේ 1s2 2s2 2p2 නේ උනේ හරි. හරි. මෙන්න මෙයා තමයි වේලන්ස් ෂෙල් එකේ ඉන්නේ. වේලන්ස් ෂෙල් සංයුතා කවචය කියන්නේ අන්න එයා තමයි එතනින් වේලන්ස් ෂෙල් එකේ ඉලෙක්ට්‍රෝන්ස් තමයි ගන්න. ඒතර 2s 2p මේක ඒ ලෙවල් වල තිබ්බ එකක්. හරි. ඒතර 2s දෙන්න ඉන්නේ මෙහෙම. 2p දැන් ඕබිටල් 3ක් තියෙනවානේ p එක ඕබිටල් 3ක් තියෙනවා. ඒතර මේක පිරෙන්නේ ඉස්සෙල්ලා එක ගානේ පිරලා. තමා ඩබල් වෙන්නේ. මතක ඇති? මතක් වෙනවා ඇති. හරි. එතකොට මේ බොන්ඩ් දෙක මෙහෙම ගත්තොත් මෙයා දැනටමත් පිරීලා ඉන්නේ. මෙයා දැනටමත් ෆිල් වෙලා ඉන්නේ. හැබැයි බොන්ඩ් එකක් හදන්න නම් මේ ඕබිටල් එක හිස් කට්ටිය ඉන්න ඕනේ. මේකේ නම් හිස් කට්ටිය 4ක් ඉන්න ඕනේ. හැබැයි මෙතන තියෙන දෙකයි. එතකොට එයා මෙන්න මේ වගේ වෙලාවකට එනවා. එයා හයිබ්‍රිඩයිස් වෙනවා. මෙන්න මේ ශක්තිය P තරම්ුත් නැහැ P තරම් නැහැ හැබැයි S ට වඩා වැඩි මෙන්න මේ ඉන්ටර්මීඩියට් අවස්ථාවකට එනවා. ඇවිල්ලා මෙයා කරන්නේ මෙන්න මේ වගේ එක ඉලෙක්ට්‍රෝන එකක් මෙන්න මේ P ට ඩොනේට් කරනවා. එහෙම කරපුවාම මෙන්න මේ වගේ හිස් වෙච්ච ඒවා 4ක් හැදෙනවා. එතකොට මේ S එක්කුයි P තුනකුයි සෙට් වුණා ඉඳලා අපි මේකට කියනවා sp3 කතන්දරයක් කියලා කියනවා. හරි sp3 හයිබ්‍රිඩයිසේෂන් ස්ටේට් එකට ඇවිල්ලා තියෙනවා. හරිද? හරි. එතකොට මේ 4 දෙනා පාවිච්චි කළා තමයි මෙන්න මේක හැදෙන්නේ. එතකොට ඔයගොල්ලෝ මතක ඇති sp3 කියන්නේ සාමාන්‍යයෙන් හරි. ඔන්න ඔය වගේ එකක් තමයි වෙන්නේ. එතකොට මේ මෙතන වෙන සිද්ධිය තමයි මේවා කරේ මේක මතක ඇති. ඔහොම තමයි වෙන්නේ. හරි. එතකොට මේවා සාමාන්‍ය සිග්මා බොන්ඩ් එකක් සිග්මා බොන්ඩ්. අපි කියනවා ලීනියර් ඕවර්ලැප්. ලීනියර් ඕවර්ලැප් වෙලා තමයි සිග්මා බොන්ඩ් එකක් හැදෙන්නේ. ඒ කියන්නේ රේඛීය අතිච්ඡාදනයක්. ඊට පස්සේ ෆයි බොන්ඩ් එකක් ගත්තොත් ලැටරල් ඕවර්ලැප්. ලැටරල් ඕවර්ලැප් එක බලමු අපි ඊළඟ එකේදී මේ මොකද්ද කියන්නේ කියලා. හරි සිංහලෙන් කියන්නේ උඩ එකට රේඛීය අතිච්ඡාදනය යට එකට කියන්නේ මතක ලැටරල් ඕවර්ලැප්. හරි. හරි ලැටරල් ඕවර්ලැප් එක බලා ගන්න පුළුවන් C2H4 ට ගියොත්. C2H4 කියන්නේ මෙන්න මේ වගේ කෙනෙක්.
ඩබල් බොන්ඩ් එකක් තියෙනවා. හරි. එතකොට මේ එක කාබන් කෙනෙක් ගත්තොත් මෙයාගේ හයිබ්‍රිඩයිසේෂන් ස්ටේට් එක 1 2 3 sp2. හරි. sp2 එක හැදෙන්නේ කාබන්ගේ 1s2 2s2 2p2. හරි. මේ ටික දන්නවා නම් ඉන්න ඕනේ නැහැ. ෂේප් එක වෙන වැඩක් කරගන්න. හරි. ඒකෙත් අර වගේමයි 2s තියෙනවා 2p තියෙනවා මෙන්න මෙහෙම. හරි. දැන් බලාගන්න අපිට සිග්මා බොන්ඩ්ස් තුනක් තියෙනවා. 1 2 3යි. මේ පැත්තේ කාබන් එකකුත් තියෙනවානේ. එයාගෙත් මේ වැඩේ වෙනවා. කොහොමද මේක හදාගන්නේ? මේකෙත් අර විදිහටමයි. පොඩ්ඩක් චුට්ටක් කෝල් එකක් නෝ. විනාඩියක් දෙන්න මට. 1 minute විනාඩියක් දෙන්න. හරි සෝරි. මේ මේකේ තර විදිහටම ට්‍රාන්සිෂන් වෙනවා. ඒතර මේකේ අපි නිකන් ඇඳලා බැලුවොත් මට චිත්‍ර අඳින්න බෑ වැඩි. හරි. මේ sp3 හයිබ්‍රිඩයිස් වෙච්ච ඒවා තියෙන්නේ. මෙහෙම එකක් නේ තියෙන්නේ. ඒතර මෙන්න මෙතනින් තමයි හරි. මෙන්න මෙතන අර එකක් දාලා තමයි අර කාබන් දෙන්න අතර තියෙන එක සිග්මා බොන්ඩ් එකක් හැදෙන්නේ. හරි. ඒතර මෙන්න මේ වෙලාවට කියන අපි මෙතන තියෙන්නේ ලීනියර් ඕවර්ලැප්. හරි. තව එකක් මදිනේ. හරි. ඊට පස්සේ මෙතන අර 1s එකේ ඉන්න හයිඩ්‍රජන්ගේ මේ පැත්තෙත් එහෙමයි. මෙන්න මේ පැත්තෙන් මේ හිස් ඉලෙක්ට්‍රෝන දැක්කම මෙන්න මේ දෙන්න අතර තමයි ඔන්න ඔය ලැටරල් ඕවර්ලැප් එක වෙන්නේ. ඒතකොට ඕගොල්ලන්ට පේනවා සාමාන්‍ය ලීනියර් ඕවර්ලැප් වුණාම එනර්ජි එක ලීනියර් ඕවර්ලැප් එනර්ජි එක වැඩි ලැට් දෙකම එකයිනේ. ලීනියර් ඕවර්ලැප් එනර්ජි එක ලැටරල් ඕවර්ලැප් එනර්ජි එකට වඩා සාමාන්‍යයෙන් වැඩි. හරි. ඒකත් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. එතකොට ඕක හැදෙන්නේ ඔන්න ඔහමයි. හරි. මේවා ඒ ලෙවල් තියෙනවා නෝට් එක කරන් බලන්න නිකන් මම චුට්ටක් මතක් කරන් යන්න. linear overlap and lateral overlap. ට්‍රිපල් බොන්ඩ් ආවත් එච්චර තමයි. හරි. ඊළඟ එක මේ බොන්ඩ් එනර්ජි එක ඉස්සෙල්ලා කිව්වා මේ බොන්ඩ් එනර්ජි එක වෙන මෙහෙම වෙනවා කියලා. බොන්ඩ් ලෙන්ත්. හරි. තව දෙයක් තමයි මෙන්න මේක. සාමාන්‍යයෙන් බොන්ඩ් ලෙන්ත් කියන එක ට්‍රිපල් බොන්ඩ් එක තමයි අඩුම. ඊට වඩා අඩුයි රෙසොනන්ස් හයිබ්‍රිඩ් එක තියෙන රෙසොනන්ස් හයිබ්‍රිඩ් කියන්නේ සම්ප්‍රයුක්ත මුහුම කියන එක. එයාගෙන ට්‍රිපල් බොන්ඩ් එක ඊට පස්සේ ඩබල් බොන්ඩ් රෙසොනන්ස් එකේ ඩබල් බොන්ඩ් සිංගල් බොන්ඩ්. බොන්ඩ් ලෙන්ත් එක වෙනස් වෙන්නේ කොහොමද? ඒ කියන්නේ අපිට අර වැලියුස් මතක තියාගන්න බෑනේ. අර ඇන්ස්ට්‍රෝම් වලින් එහෙම දීලා තිබ්බේ මට නම් මතක හිටින්නේ නැහැ. මේ මම සාමාන්‍යයෙන් මේකෙන් මතක තියාගන්න. එතකොට ඒ වෙලාවට මැච් එකක් ගන්න පුළුවන්. හරිනේ. බොන්ඩ් ලෙන්ත් මෙන්න මෙහෙම වෙනස්. ඒතර මේ බොන්ඩ් එකේ තමයි highest energy එකක් තියෙන. මේක පට්ට ප්‍රබලයි. නේ. දිග අඩුයි කියන්නේ එනර්ජි එක වැඩි. දිග වැඩි කියන්නේ එනර්ජි එක අඩුයි. හරි.
ඒතර සාමාන්‍යයෙන් මේ බොන්ඩ්ස් කඩන්න අමාරු. තේරෙනව නේද? හරි. ඒකත් පොඩ්ඩක් ඔළුවේ තියාගමු. බලමු ඊළඟට මොකක්ද තියෙන්නේ කියලා. ඔය එනර්ජිස් ටික දීලා තියෙනවා. හරි. ඊළඟ තමයි මේ S කැරක්ටර් එකේ මැදිහත් වීම. කියන්නේ S orbital එකක් hybridization වලට එකතු වුනහම ඒකේ මැදිහත් වීම ගොඩක් බලපානවා. අපි ගත්තොත් SP1යි SP2 එකයි SP3 එකයි මේකේ S කැරක්ටර් මේ දෙකෙන් එකක් කියන්නේ 50%. තුනෙන් එකක් කියන්නේ තුන එකක් කියන්නේ කීයද? 33% නේ. හරි. හතරෙන් එකක් කියන්නේ 25%. S කැරක්ටර් එක වෙනස් වෙන්නේ ඔහොමයි. ඒතකොට මේ X කැරක්ටර් එක වැඩි වුණාම එයාට හම්බෙන දේවල් ටිකක් තියෙනවා. එයාත් එක්ක එන ක්වොලිටිස් ටිකක් තියෙනවා. හරි. වෙන මේ වගේ ඒවා. හරි. සාමාන්‍යයෙන් S කැරක්ටර් එක වැඩි. දැන් X කැරක්ටර් එක වැඩි කියන්නේ එයා චූටි ස්පියරිකල් එකක්නේ. එතකොට සාමාන්‍යයෙන් S කැරක්ටර් එක වැඩි වුණාම අර බොන්ඩින් ඩිස්ටන්ස් එක අඩු වෙනවා. හරි. S කැරක්ටර් අනේ අපි එක්සැම්පල් එකක් ගමු. P එකයි S එකයි තියෙනවා. P කියන්නේ දිග එකක්. ඩම්බෙල් ෂේප් නේ. මේක P. මෙන්න S. හරි. ඒතර මේ කියන තැනක S කැරක්ටර් වැඩි වෙනවා කියන්නේ බොන්ඩින් ඩිස්ටන්ස් එක අඩු වෙනවා. මොකද එයා චූටි කෙනෙක්. ඊට පස්සේ සාමාන්‍යයෙන් හයිඩ්‍රජන් කාබන් බොන්ඩ් ලෙන්ත් එක මෙන්න මේක. මෙන්න මේ දෙක ගත්තොත් මේ දෙකෙන් අඩු බොන්ඩ් ලෙන්ත් එක තියෙන්නේ මෙයා. හරි. මොකද මෙතන අර SP3 කෙනෙක් එක්ක SP2 කෙනෙක් එක්ක 1s එකක්. හරි. S කැරක්ටර් එක වැඩි. මෙතන SP2 SP2 එකක් නෙන්නේ. අර ඩබල් බොන්ඩ් තියෙන තැනක ඔන්න ඔහොම එකක් එන්නේ. ඒතර මේ වෙලාවේදී සිංගල් ඇටොමික් ඔර්බිටල් එකක් එනවා කියන්නේ සාමාන්‍යයෙන් දිග අඩුයි. ඒතකොට නිකන් මතක තියාගන්න මේ දිග මේක වැඩි මේක චුට්ටක් දිග අඩු වෙනවා කියලා. ඊළඟ තමයි S කැරක්ටර් එක වැඩි වෙද්දී ඇසිඩිටි කියන එක. ඇසිඩිටි එක වැඩි. S කැරක්ටර් එක වැඩි වෙද්දී ඇසිඩිටි අපි එක්සැම්පල් එකක් ගත්තොත් SP වලට හොඳම එක්සැම්පල් එක තමයි මෙන්න මෙයා. එතයින් SP2 එකට එක්සැම්පල් එකක් තමයි මෙන්න මෙයා. එතෙන් නැති ඉන්නේ. මෙන්න මේ කට්ටිය ගත්තොත් මෙන්න මෙයාට අපි දන්නවා there is a tendency to release H+. හරි. H+ අයින් කරන්න පොඩි නැඹුරුතාවයක් තියෙනවා මෙන්න මේ ට්‍රිපල් බොන්ඩ් එකත් එක්ක. හරි. ඒකට හේතුව S කැරක්ටර් එක ප්‍රතිශතයක් විදිහට වැඩි. හරි. S කැරක්ටර් එක ප්‍රතිශතයක් විදිහට වැඩි. එතකොට මතක තියාගන්න බොන්ඩින් ඩිස්ටන්ස් අඩු වෙනවා. ඇසිඩිටි වැඩි වෙනවා. X කැරක්ටර් ඒ ටික නම් නෝට් එකේ ඇති වැඩි වෙනවා. හරි. එතකොට අපි දන්නවා බොන්ඩ් ඩිස්ටන්ස් එක අඩු වෙද්දි බොන්ඩ් ලෙන්ත් එක අඩු වෙද්දි ඩිසෝසියේෂන් එනර්ජි එක වැඩි. මොකද අපි කලින් කතා කරා ලෙන්ත් එක වැඩි නම් එනර්ජි එක අඩුයි කියලා. එතකොට මෙතන ඩිස්ටන්ස් එක අඩුයි නම් එනර්ජි එක අනිවාර්යෙන් වැඩි වෙන්න ඕනේ. හරි. බොන්ඩ් ඩිසෝසියේෂන් එනර්ජි වැඩි වෙන්න ඕනේ. ඒක තර්කයක් විතරයි. හරි. just a point. හරිද? මේක වැඩිද නෑනේ. මං හිතන්නේ මේවා දන්න ඇති කියලා කියද්දි මතක් වෙන ඇති කියලා මං හිතනවා. හරි. ඊළඟට වැදගම්මකට ඇති එකට තියෙන්නේ මම දවල් මේක print කරන් ආවේ. මොකද මිස්සුනුත් කියන්නේ. දැන් මේක තේරෙනවද? S කැරක්ටර් එක වැඩි වුණොත් බොන්ඩින් ඩිස්ටන්ස් අඩුයි. බොන්ඩින් ඩිස්ටන්ස් අඩුයි කියන්නේ ඩිසෝසියේෂන් එනර්ජි වැඩි. ඒකට S කැරක්ටර් එකක් කෙලින්ම ෆිට වෙලා තියෙන කෙනෙක්ගේ බොන්ඩ් ලෙන්ත් එක සාමාන්‍යයෙන් අඩු වෙනවා. ඒ වගේම තමයි ඇසිඩිටි කියන එක වැඩි වෙනවා SP වල තියෙද්දි.
මේ වැලියුස් නම් මම හිතන්නේ මතක තියාගන්න අවශ්‍ය නැහැ. ඔන්න ඇති. ඊට පස්සේ බියුටඩීන් ගැන දීලා තිබ්බා. බියුටඩීන් කියන්නේ මේ කියන ඇඳලා වැරදිද මන්ද? බියුටඩයින් ඩයින් කියන්නේ ඩබල් බොන්ඩ් දෙකක් තියෙන උන් සාමාන්‍ය ස්ට්‍රක්චර් එක වෙන්න මේ වගේ. හරි. මෙන්න මේ වගේ කෙනෙක්. ඒතකොට මෙන්න මේ වගේ වට කියනවා conjugated double bonds කියලා. කියන්නේ conjugated double bonds කියන්නේ වෙලාවකට double bond තියෙනවා ඊළඟට single bond එකක් තියෙනවා ආයි double bond එකක් ආයි single bond එකක් ආයි double bond එකක්. ඔන්නෝම යන කට්ටියට තමයි conjugated double bonds කියලා කියන්නේ. හරි. ඒතකොට මේකේ විශේෂත්වය තමයි conjugated double bonds එද්දී වෙන මේකේ stability එක වැඩි. හරි. කියන්නේ greater stability විශාල ස්ථායීතාවයක් තියෙනවා conjugated double bonds එද්දී. මොකද මේක මාරු වෙවි තියෙනවා. එතකොට මේ මාරු වෙද්දී මේ electrons delocalize කරනවා. delocalize කියන්නේ electrons තව අර කරන්නේ අර මෙහෙට දානවා. අන්න ඒ වගේ කේස් එකක් ඈ. සිංහල වචනේ මතක නැහැ. මතක නැහැ. හරි. delocalize කරන්න ලොකු great ability එකක් තියෙනවා. ඊළඟ තමයි මොකක් හරි ස්ට්‍රක්චර් එක resonance ගාන වැඩි වෙනවා කියන්නේ. resonance stable resonance අන්ස්ටේබල් එකක් තියෙනවා නේද? ඒ කාලේ මතක ඇති ඔක්සිජන්ට පොසිටිව් આવොත් සාමාන්‍ය අපි සලකන්නේ මේක අන්ස්ටේබල් කියලා. ස්ටේබල් වෙන තැන් තියෙනවා. සාමාන්‍යයෙන් සලකන්නේ එහෙමනේ. සාමාන්‍යයෙන් ස්ටේබල් රෙසොනන්ස් ගාන වැඩි වෙද්දී මොකක් හරි ස්ට්‍රක්චර් එක එයාගේ ස්ටැබිලිටි එක වැඩි. ස්ථායීතාවය වැඩි අනිවාර්යයෙන්. ඒක සාමාන්‍ය සමාජයේ තියෙනවා. එහෙනම් අපි ගිහිල්ලා එකම විදිහට හැමතැනම ඉන්න ගියොත් ඒ කියන්නේ ඔයාගේ චරිතේ විහිළුකාරයෙක් නම් විහිළු කරන තැන ප්‍රශ්න නැහැ. හැබැයි ගිහිල්ලා මොකක් හරි වැදගත් තැනකට මීටින් එකකට ගිහිල්ලා විහිළුකාරයෙක් වගේ ඉන්න එක ඒවා ස්ටේබල් නැහැ ඒක. හරියට ඒ තැනට ඇඩ්ජස්ට් වෙන්න ඕනේ. ඒකයි කියන්නේ රෙසොනන්ස් ගාන වැඩි වෙද්දී ස්ටැබිලිටි එක වැඩි වෙනවා කියන්නේ. හරි. හරි. ඒතර මේක නිකන් මේකේ මේ කියන්නේ මේකේ ස්ට්‍රක්චර්ස් අපිට අඳින්න දෙන්නේ නැහැ මං හිතන්නේ ඊට වඩා දේවල් අහනවා. ස්ථානේ මේකේ ඇඳලා තිබ්බා මේ ස්ට්‍රක්චර්ස් දෙකක්. කොහෙද ඇඳලා තිබ්බා. හරි ඒක කරලා තිබ්බේ මෙන්න මේ 5 බොන්ඩ් එක දාලා තිබ්බා මේ පැත්තට මෙයා වේවලා තිබ්බා මේ පැත්තට. හරි එහෙම වුණොත් මෙතන ඉලෙක්ට්‍රෝන පෙයාර් එකක් එක්ක නෙගටිව් වෙනවා. මෙතන පොසිටිව් වෙනවා. තව එකක් ඇඳලා තිබ්බා මේක මෙහෙට දාලා මේක මෙහෙට දාලා. හරි. එහෙම ඇන්දොත් කියන්නේ ඒක ඇඳලා තිබ්බ හින්දා මං අදින්නේ. එච්චර අදාළත් නැහැ. ඒතර මේ පැත්ත පොසිටිව් වෙනවා. මෙතනට වහම ඩබල් බොන්ඩ් එකක් එනවා. මෙතනට නෙගටිව් වෙනවා. හරි. ඒතර මේකේ රෙසොනන්ස් හයිබ්‍රිඩ් එකක් අඳින්න ගියොත් නැටි රෙසොනන්ස් හයිබ්‍රිඩ් එක අඳින්න ගියොත් මෙහෙම ගන්න තියෙනවා. හරි හයිඩ්‍රජන් තියෙන තැන් වලට දාගමු. සම්ප්‍රයුක්ත මොහොම කියන එක. හරි. අපි සාමාන්‍යයෙන් රෙසොනන්ස් හයිබ්‍රිඩ් එක අඳිද්දී දැන් ඩබල් බොන්ඩ් එක තිබිලා තියෙන මෙතන. හරි ඩබල් බොන්ඩ් එක තිබිලා තියෙන උතන. හරි දැනේ අඳිනවා. හරි. දැන් මේකත් එක දැන් මේක මේ තුන් දෙනා ගත්තොත් දැන් ඩබල් බොන්ඩ් එක පාරක් මෙතන ඉඳලා තියෙනවා. අවස්ථා දෙක මෙතන ඉඳලා තියෙනවා. හරි. මේක වැරදි නේදලා තියෙනවා. හරි ගමන් රෙසොනන්ස් හයිබ්‍රිඩ් එක වෙන්නේ එහෙම ඇඳලා තියෙන එක නා. ඒතර මෙන්න මේ charge එක balance වෙනවා. ඒ කියන්නේ වෙන මේ මෙතන charges දාද්දි
අපිට ආපු රෙසොනන්ස් හයිබ්‍රිඩ් වල රෙසොනන්ස් වල මේ චාර්ජ් එකතු කරනවානේ. දැන් මෙතන 0, මෙතන මයිනස්, මෙතන ප්ලස්, මේ දෙන්න එකතු වුණාම ධන ඍණයි කියන්නේ 0, මෙතනත් 0, මේ අනිත් එක මෙතන ධන ඍණ කියන්නේ 0. හරි එහෙම නැත්තම් මේ ලියපු එක්කෙනා වැරදිට ඇඳලාද මම පොඩ්ඩක් වෙනස් නම් වෙන්න ඕනේ. ඒක කමන්නේ අපි යන්නේ ඉස්සරහට. හයිබ්‍රිඩ් එකෙද්දි මෙතන කඩ ඉරි දාන්න. මෙතනටත් එක්කෙන්න ඕනේද මන්ද? නෑ ඒක බල්ලා කියන්නේ. ඊළඟට බෙන්සීන් ගැන දීලා දිනා. බෙන්සීන් දන්නවනේ. බෙන්සීන් ගැන මට කියන්න දෙන්න මෙච්චර. මෙතන තියෙන්නේ 5 ඉලෙක්ට්‍රෝන ක්ලවුඩ් එක. ඒතර මෙතන මේ හැම කාබන් එකක්ම sp2 hybridization state එකේ තියෙනවා. හරි. ඒතර මේකේ රෙසොනන්ස්. ඒ කියන්නේ මේකේ ඔක මේ 5 ඉලෙක්ට්‍රෝන ක්ලවුඩ් එකක් කියලන්නේ අපි දැන් මෙහෙමත් අදිනවනේ බෙන්සීන් එක. මෙතන එකයි වොම් මාරු කරලා. ඕකේ තව රෙසොනන්ස් ස්ට්‍රක්චර් එකක් ඇන්දොත් ඕක බෙම් මෙහෙට දාලා අදින්නත් පුළුවන්. ඒතර මේකේ රෙසොනන්ස් හයිබ්‍රිඩ් එක එනවා මෙන්න මේ වගේ එකක්. මතක ඇති මේ තිබ්බ තැන් වලට කඩ ඉරිදා. ඔන්න ඕකෙන් තමයි ඔන්න ඔය 5 ඉලෙක්ට්‍රෝන ක්ලවුඩ් කියන එක. කියන්නේ ඉලෙක්ට්‍රෝන්ස් තියෙනවා මෙතන. ඒ වගේ ඒක 5 ඉලෙක්ට්‍රෝන ක්ලවුඩ් එකක් කියලා විශේෂ එකයි මෙතන රවුමක් දාන්න. හරි. අපි යන් ඉස්සරහට. ඔය දන්නවා ඒ ලෙවල් කාලෙත් තිබ්බා. මම නෝට් එකක් වන් නිකන් බලන්න. හරි. හරි. ඊට පස්සේ තියෙනවා intrusive effect. Hurry. This depends upon the density of a substituent atom group to release or withdraw electron depending on its electronegativity, either through molecular chain or through spaces. Hurry. ඒක කියන්නේ intrusive effect එක මෙතන නිකන් අඳුල්ලා දීලා තියෙන විතරයි. electronegativity එකෙන් ඔයාලා දන්නවා electronegativity එක වැඩි නම් අර බොන්ඩ් එකේ තියෙන ඉලෙක්ට්‍රෝන පෙයා එයාගේ පැත්තට ඇද ගන්න පුළුවන් ටෙන්ඩන්සි එක වැඩි. ඉලෙක්ට්‍රෝන පෙයාර් එකේ ටෙන්ඩන්සි එක වැඩි සාමාන්‍යයෙන්. එයාට ඇද ගන්න පුළුවන් ටෙන්ඩන්සි එක සාමාන්‍යයෙන් වැඩි. හරි. හරි. ඒක ඉතින් එච්චරයි තියෙන්නේ. එතකොට එහෙම ගත්තොත් සාමාන්‍යයෙන් චේන් එකදී කියන්නේ මේ වගේ වෙලාවක් කරමු. ඉස්සරහට තිබ්බා. කියනවා කියලා. වෙන මේ චේන් එකේ තියෙන අර ඉලෙක්ට්‍රෝන ඩෙන්සිටි එකට එෆෙක්ට් කරන්න පුළුවන් ඉලෙක්ට්‍රෝනෙගටිව් කෙනෙක් ඉද්දි. ඒක තමයි ඉන්ට්‍රූසිව් ඉෆෙක්ට් එකකින් කතා කරන්නේ. ඒක මෙතන නිකන් අඳුල්ලා දීලා විතරයි තියෙන්නේ. This intrusive effect weakens with the increase in distance from the substrate. හරි. මෙයා දැන් අදාළ මොකක් හරි ෆන්ක්ෂනල් ගෲප් එකක් තියෙනවා කියලා හිතන්නකෝ. එයා හිතන්නකෝ දැන් ෆන්ක්ෂන් මේ වගේ එකක් කියලා. වෙන මේ හරි ඉද්දි තියෙන එෆෙක්ට් එකයි එයාම වෙන්න මේ හරි ඉද්දි තියෙන එෆෙක්ට් එකයි දෙකක්. එයාම තව ඈතට දැම්මොත් මේ චේන් එක දිගේ මෙයාට ඉලෙක්ට්‍රෝන ඩෙන්සිටි එක අඳින්න පුළුවන් හැකියාව තමයි ළඟ මිද්දි තමයි වැඩි. හරි. ළඟ මිද්දි තමයි වැඩි. ඈතට යන්න යන්න එයාට අදින්න ඇදලා ගන්න පුළුවන් හැකියාව අඩු වෙනවා. ඊළඟට පොලරිටි කියන එක කතා කරමු. හරි. ඊට දීලා තිනවා resonance effect කියලා. resonance effect involves a delocalization of 5 electrons. Depends upon the overlapping of electron orbitals. Sorry, certain orbitals. Therefore can operate only when the substituent is located at a certain way relative to the charge center. It is a stabilizing effect එක කලින් කිව්වනේ මම. resonance structures ගන්න වැඩි වෙද්දි stability එක වැඩි. ඒකයි කතන්දර දෙයක් නැහැ. ඒකම තමයි මේ කියලා දෙන්නේ. හරි. ඔය resonance effect කියන්නේ ඒක තමයි. Unlike this inductive effect, resonance effect does not vary in strength.
depending upon distance. ඊළඟට තියෙනවා intermolecular interaction. ඊට පස්සේ අර බෙන්සීන් වල CH2 කැලලක් ගහලා දීලා තියෙනවා. මේ ඔය ලෙවල් නෝට් එකක තියෙනවා. බොරුවට කල් නැස්ති කරන්න ඕනේ නැහැ. ඊට ඉතින් ඒක අපෙන් අහන්නේ ඊට වඩා දේවල් අහන්න තියෙනවා. ඒක කරලානේ මෙතනට ආවේ. හරි. interactions within the molecules. හරි. කියලා මේ shape දාලා දෙන්න. හරි අර shape වලට කියන නම් ටිකක් ටක් ගාලා මතක් කරන් යන්න. සාමාන්‍යයෙන් SP එකක ඉන්නේ linear. ඊට පස්සේ SP2 එකක ඉන්නේ trigonal planar. trigonal කියලා කියන ඕන එකක් හිතාගන්න. trigonal planar. මෙහෙම එකක ඉන්නේ tetrahedral. tetrahedron නෙමෙයි tetrahedral. හරි. ඊට පස්සේ අර මෙහෙම එකක් එහෙම තිබ්බහම මොකද සීසෝද නැහනේ. මුට කියන්න මතක නැහැ මට. මූ සීසෝ. T shape. අර A level කාලේ තිබ්බේ එහෙම තමයි. මේකට සිංහලෙන් කියන්නම් මොකද? bipyramidal නේ. trigonal bipyramidal. මෙහෙම එන එකට සීසෝ කියලා කිව්වා. මෙහෙම අපේකට T shape කියලා කිව්වා. මතක ඇති නේද එන හැටියට. ඊට පස්සේ මේකට octahedral අෂ්ටතලීය. ඔන්නෝම සෙට් එකක් තමයි තිබ්බේ. ඒකත් වෙන්න මෙතන සඳහන් කරලා තිනවා. ඒකයි මතක් කරේ. හරි. The actual shape of the molecule depends more note එක ඇතිනේ ඕගොල්ලෝ ලෙක්චර්ස් යනවා. මම යන්නේ නැහැ. මහත් උදේ ඉල්ල ගත්තේ. හරි. Depends upon the net result of a combination of repulsive and attractive forces which are related to charge and electron spin. Repulsive forces කියලා දීලා තියෙනවා forces between electrons. Electrons tend to stay as far apart as possible because they have some charge and load. Nothing මේ repulsive කියන්නේ විකර්ෂණ බල. මේ ඉලෙක්ට්‍රෝන ළඟින් ඉන්නේ එක ළඟින් ඉන්නේ කියලා කියන්නේ. හරි. attraction force කියලා දෙනවා intermolecular force. හරි. intermolecular force වලට යන්න. හරි. ඒතර මෙතන දෙකක් කතා කරලා දෙනවා dipole van der Waals. හරි. dipole කියන්නේ dipole එක ඇති වෙන්න නම් electronegativity difference එකක් තියෙනවා නේද? example එකක් විදිහට ගත්තොත් දෙන්න මේ. සාමාන්‍යයෙන් chlorine කියන එක electronegativity එකකින් වැඩි. එතකොට මේ පැත්තට electron pair එක attract වෙන්න ගන්නවා. එතකොට මේ පැත්තේ partial negative charge and partial positive charge. එතකොට dipole කියන්නේ මෙන්න මේක. poles දෙකක් හැදිලා තියෙනවා. එතකොට මේකට value එකක් එන්න ඕනේ අර debye වලින්. හොඳට ටියුටෝරියල් එක ගන්න තිබ්බ debye එක 0 කියලා. ඒ කියන්නේ non polar කියන එක. හරි. van der Waals කියන්නේ අපි London forces කියලා ඉගෙන ගත්තේ. London බල කියලා තිබ්බේ. හරි. ඊට පස්සේ එතන තියෙනවා dipole interaction ඔහොම. එතකොට මෙයා interaction එකක් දානවා නම් මොකක් හරි solution එකක් ඉතින් මේ dipole මෙයාගේ මේ negative terminal එක තව කෙනෙක්ගේ positive terminal එකක් එක්ක තමයි attraction එක හදාගන්නේ. දන්නවනේ. හරි. වතුර වල ගත්තොත් ඒකයි. oxygen කියන්නේ highly electronegative. එයාගේ පැත්තට electron pair එක ඇදෙනවා. මෙයා delta minus මෙයා delta plus. තව water molecule එකක් ළඟට එනවා නම් වෙන හැම. ඒතකොට මෙන්න මේ වතුර වල එහෙම ස්පෙෂල් බොන්ඩින් જાතියක් තියෙනවා. මේකට අපි කියනවා හයිඩ්‍රජන් බොන්ඩින්. හයිඩ්‍රජන් බොන්ඩින් එක එන්න මෙන්න මේ අවශ්‍යතා ටික තියෙන්න ඕනේ. හරිද? මෙන්න මේවා තමයි අවශ්‍යතා. හයිඩ්‍රජන් කියන කෙනා සෙට් වෙන්න ඕනේ. හයිඩ්‍රජන් කියන කෙනා සෙට් වෙන්න ඕනේ. මේ පැත්තේ තියෙන්න ඕනේ මෙන්න මේ හතර දෙනාගෙන් එක්කෙනෙක්.
FONCl. ඔය හතර දෙනාගෙන් එක්කෙනෙක් ඉන්නත් ඕනේ හයිඩ්‍රජන් බොන්ඩ් එක හදාගන්න කෙනා. මෙන්න මේ තුන් දෙනාගෙන් එක්කෙනෙක් වෙන්නත් ඕනේ. හයිඩ්‍රජන් සෙට් වෙන කෙනා FONCl හතරෙන් එකක් වෙන්නත් ඕනේ. බොන්ඩ් එක හදාගන්න අනිත් පැත්තේ කෙනා FON වලින් කෙනෙක් වෙන්නත් ඕනේ. දැන් මෙතන බැලුවොත් මෙන්න හයිඩ්‍රජන් ඔක්සිජන් සෙට් වෙලා තියෙනවා එල. මේ පැත්තේ ඔක්සිජන්. හරි. අන්න ඒතර තමයි අර හයිඩ්‍රජන් බොන්ඩ් එක ස්පෙસિෆයි කරන්න පුළුවන්. හයිඩ්‍රජන් බොන්ඩ් කියන්නේ ඩයිපෝල් ඩයිපෝල් ඉන්ටරැක්ෂන් එකම තමයි. හරි දෙකම එකයි. හරි. හරි. ඒතර මේ පෝලාර් මොලිකියුල්ස් පොලරිටි එකක් තියෙන කට්ටිය ඒතර මේවල ඉන්ටරැක්ෂන් නන් පෝලාර් වලට වඩා වැඩි. මොකද නන් පෝලාර් වල ගොඩක් තියෙන්නේ van der Waals forces. හරි. හරි. ඊළඟ ඩෙස් බොන්ඩ් ගැන දීලා තිනවා dipole dipole interaction because hydrogen is bonded to more electronegative atom so the bond is polarized. Hari. The strong H bond formed when hydrogen attached to FON. Hari. හරි. ඒකත් මං කිව්වා. සාමාන්‍යයෙන් හැබැයි මේවා මේ සංයෝගය ඇතුලේ තියෙන කම්පවුන්ඩ් ඇතුලේ තියෙන බොන්ඩ්ස් තරම් ස්ට්‍රෝං නෑ. මොකද මම ඉන්ටරැක්ෂන්ස් අරවා ඩිරෙක්ට් බොන්ඩින් අරවා කෙලිම ඇටම්ස් එක්ක බැඳිලා තියෙනවා. හරි. මේවා ඉන්ටරැක්ෂන් සාමාන්‍ය ඉන්ටරැක්ෂන් ඉතින් අර කෝවලන්ට් බොන්ඩ්ස් අනම්මනම් වලට වඩා කොහොමත් අඩුයි. හරි. ඒකත් දීලා තියෙනවා මෙතන. හරි. van der Waals forces සාමාන්‍යයෙන් එන්නේ non polar compounds එක්ක. ඒතර non polar compounds වල මේ වගේ ඩයිපෝල් මොකුත් නැහැ. හරි ධන ඍණ කේස් එකක් නැහැ. ඉන්ටරැක්ෂන් එකක් හදාගන්න විදිහක් නැහැ. හරි. එතකොට මේකේ ඇට්‍රැක්ෂන් එකක් හදාගන්න ඒ කියන්නේ ලන්ඩන් ෆෝස් කියන එකක් එන්න එක හේතුවක් තමයි මේවා කාලයක් පරිසරයේ තියෙද්දි මේ ඉලෙක්ට්‍රෝන එක තැනක ඉන්න කට්ටිය නෙවෙයි. මෙයාලා තැන් තැන් කියන්නේ ඒ මොලිකියුල් එක ඇතුලේ මෙයාලා ට්‍රැවල් කරනවා. අන්න ඒකත් එක්ක පොඩි ප්‍රේරණයක් එන්න පුළුවන්. හරි. පොඩි මේව එකක් එන්න පුළුවන්. අන්න ඒකත් එක්ක තමයි මෙන්න මේ ලන්ඩන් ෆෝසස් කියන જાතිය ඇති වෙන්නේ. හරි. ඒතර ලන්ඩන් ෆෝසස් කියන එක මෙන්න මේවා මත රඳාපවතින. ලන්ඩන් ෆෝසස් කියන එක sorry van der Waals කියලා. van der Waals. van der Waals කියන එක මේ පළවෙනි එක තමයි surface area. ඊළඟ තමයි molecular mass. හරි. මොකක් හරි දැන් හිතන්නකො මේවා secondary interactions කියලා කියන්නේ. අරවට කියන්නේ primary interactions. අර sigma phi a bonds වල කියන්නේ primary interactions. මේවට කියන්නේ secondary interaction. අරව atoms අතරේ හරි කියන්නේ මේ molecule එක form කරන්න කොහොමද එන්නේ කියන්නේ. මේවා molecules අතරේ. හරි intermolecular interactions or secondary interactions කියලා කියනවා. හරි. හරි. ඒතර මේ van der Waals force එක surface area එකයි molecular mass එකයි මත depend වෙනවා. surface area එක වැඩි නම් molecular mass එක වැඩි නම් van der Waals force එක වැඩි වෙනවා. හරි. ඒතර මෙහෙම ගත්තොත් මම අහන පොඩි ප්‍රශ්නයක්. මේ දෙන්නගෙන් ඒ ටික පස්සේ කියන්න. හරි. මෙන්න මෙහෙම වෙනවා. හරි. ඒතර හිතන්නකෝ මේ molecular mass එක සමානයි. හැබැයි එකම compound එක මෙන්න මෙයා. හරි. එකම molecular mass එක. හරි. මෙන්න මෙයයි ගත්තොත් කාගේද van der Waals forces වැඩි? දැන් molecular mass එක දෙන්නම කාබන් 5ක් තියෙන කෙනෙක් තමයි මේ ඉන්නේ. මේවා අයිසොමෙරිසම් කියලා කියනවා. මේ එකම ෆෝමියුලා එකේ වෙනස් කට්ටිය. හරි. මෙහෙම ගත්තොත් අපිට බලන්න වෙන්නේ surface area එක. මෙයාගේ surface area එක වැඩි. chain එකක් තියෙනවා. ඒතර මේ chain එකට ඔය ලන්ඩන් ෆෝසස් ඇති කරගන්න පුළුවන් තැන් වැඩි. අන්න ඒකින්ද මේ වෙලාවේදී මේකේම ඔය van der Waals force එක වැඩි වෙලා යනවා. මොකද මෝල මෑස් එක දෙන්නගෙම සමානයි. හරි. එකම සෙට් එකක් ඉන්නේ.
හරි ඒතර සර්ෆස් ඒරියා මේක නම් සර්ෆස් ඒරියා කියලා විතරයි දීලා තියෙන්නේ මොලකියුලර් මෑස් එකත් බලපානවා මොලකියුලර් මෑස් එක වැඩි නම් සාමාන්‍යයෙන් ලන්ඩන් ෆෝස් එක වැඩි හරි මොකද සමහර තැන්වල හයිඩ්‍රජන් බොන්ඩ් එකටත් වඩා ලොකු වෙන වැන්ඩර්වාල් ෆෝසස් තියෙනවා හරි ඊළඟ තමයි මේක කියන්නේ මේක කියලා තියෙන්නේ මම හිතන්නේ බොයිලින් පොයින්ට් මෙල්ටිං පොයින්ට් ගැන හරි සාමාන්‍යයෙන් ඔය ඉන්ටරැක්ෂන්ස් වැඩි නම් ඔය සෙකන්ඩරි මම කතා කරේ සෙකන්ඩරි ඉන්ටරැක්ෂන්ස් වල ස්ට්‍රෙන්ත් එක වැඩි නම් බොයිලින් පොයින්ට්ස් මෙල්ටිං පොයින්ට්ස් වැඩි හරි බොයිලින් පොයින්ට් මෙල්ටිං පොයින්ට් තනිකර රඳා පවතින්නේ මෙයාලගේ මොලකියුල් අතර තියෙන වෙනම ඉන්ටරැක්ෂන්ස් මත හරි ඒතර ඉන්ටරැක්ෂන් එකක ප්‍රබලතාවයේ මත මේක රඳා පවතින ඉන්ටරැක්ෂන් දරුණු නම් ප්‍රබල ඒවා තියෙනවා නම් බොයිලින් පොයින්ට් මෙල්ටිං පොයින්ට් කියනවා වැඩි එච්චර ලොකු දේවල් නැත්තම් සාමාන්‍යයෙන් මෙල්ටිං පොයින්ට් බොයිලින් පොයින්ට් අඩු වෙලා යනවා හරි හරි එතකොට ඒක තමයි මේ කියලා තියෙන ඊළඟට ඒකත් ඉතින් දන්නවා සාමාන්‍යයෙන් අයනික් කම්පවුන්ඩ්ස් වල මෙල්ටිං පොයින්ට් බොයිලින් පොයින්ට් වැඩි සහ ලැටිස් තියෙන ඒවා සෝඩියම් ක්ලෝරයිඩ් වගේ ඒක අයනික් වගේම ලැටිස් එකක් තව ලැටිස් එකක් තියෙන කෙනෙක් තමයි ඩයමන්ඩ් ග්‍රැෆයිට් තමයි ලැටිස් ස්ට්‍රක්චර් වල මෙල්ටිං පොයින්ට් බොයිලින් පොයින්ට් වැඩි ලැටිස් කියලා මතකයිනේ අර arrangement එක වෙනස් වෙනවා හරි එයාලගේ වැඩි අයනික් බොන්ඩ්ස් තියෙන කට්ටියගේ සාමාන්‍යයෙන් වැඩි බොයිලින් පොයින්ට් සාමාන්‍යයෙන් වැඩි ඒතොර ඉන්ටරැක්ෂන් එක ප්‍රබල වෙන තරමට එයාලගේ බොයිලින් පොයින්ට් මෙල්ටිං පොයින්ට් වැඩි වෙනවා ඒකෙදි වෙන්නේ මෙයාලා එක්ක සොලිඩ් එකේ ඉඳන් කියන්නේ ඝන අවස්ථාවේ ඉඳන් ලික්විඩ් කරගන්න දෙන්න ඕන අර ටෙම්පරේචර් එකක් තියෙනවනේ අන්නේ ටෙම්පරේචර් එකේ ප්‍රබලතාවය රඳා කියන්නේ කීය වෙනවා මේකේ හරි සාන බොයිලින් පොයින්ට් මෙල්ටිං පොයින්ට් වැඩි කියන්නේ මේ ඝනයක් ද්‍රවයට පත් කරගන්න ලොකු උෂ්ණත්වයක් දෙන්න ඕන හරි ඒක තේරෙනවනේ boiling involves the breaking away from the liquid of individual ඊට පස්සේ දීලා තියෙන වෙන්නේ CH4 එකයි CH4 එකයි CH3OH එකයි boiling point melting point compare කරලා තියෙනවා සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට බැලුවොත් වෙනවා මෙන්න මෙතන තියෙනවා කවුද මෙන්න මෙයා හයිඩ්‍රජන් බොන්ඩින් එකක් යනවා හයිඩ්‍රජන් බොන්ඩින් තියෙනවා කියන්නේ ඉතින් සෙකන්ඩරි ඉන්ටරැක්ෂන් එක වැඩි මෙයා ඇවිල්ලා නන් පෝලා නන් පෝලා කියලා අඳුනගන්න එකක් තමයි මෙයාලගේ සිමෙට්‍රි එක කියන්නේ සමමිතිකයි නා අනවශ්‍ය ඉලෙක්ට්‍රෝන ඕනෝ තරම් නැත්තම් මෙයාලා සාමාන්‍යයෙන් සමමිතිකයි හරි සමමිතිකයි කියන්නේ අර වෙන මේ බොන්ඩ්ස් වලින් ඇති කරන අර බලය බෙදිලා යනවා ඒකට මේ අණුවේ පෝල් එකක් ඉන්නේ නැහැ කොහෙවත් හරි ඒක තමයි ඉතින් මෙතනින් කියන්නේ. ඒතකොට CH4 වලට වඩා CH3OH එක වැඩි හේතුව මෙයාගේ හයිඩ්‍රජන් බොන්ඩින් තියෙන. මෙයාගේ තියෙන පොඩි වැන්ඩර් වාල්ස් විතරයි. ඒතකොට මේකේ කොහොමත් අඩුයි අරගේ වැඩි. හරි. ඒතකොට මේ දෙන්න ගත්තොත් CH3OH එකයි CH3CH2OH එකයි. මේ දෙන්න ගත්තොත් මෙයාලගේ මෙල්ටිං පොයින්ට් බොයිලිං පොයින්ට් වැඩි වෙන මේ පල්ලෙහා ගෙනාගේ. මේ දෙන්නගෙම තියෙනවා හයිඩ්‍රජන් බොන්ඩ්. හරි හැබැයි මෙයාට සාපේක්ෂව මෙයාගේ මෝල වේට් එක වැඩි සර්ෆස් ඒරියා එක වැඩි හරි CH4 කියන්නේ CH3OH කියන්නේ මෙන්න මේ වගේ කෙනෙක් මෙයා කියන්නේ මෙන්න මේ වගේ කෙනෙක් මේ මෙයාගේ සර්ෆස් ඒරියා එකත් වැඩි මෙයාට වඩා මෝල මෑස් එකත් වැඩි ඒකද ඉතින් බලන්න දෙයක් නැහැ මෙයාගේ මෙල්ටිං පොයින්ට් බොයිලිං පොයින්ට් මෙයාට වඩා වැඩි හරි ඒකට හේතුව දැන් දෙන්නගෙම හයිඩ්‍රජන් බොන්ඩින් තියෙනවා ඒ වෙලාවට අපිට බලන්න උනේ මෙයාලගේ වැන්ඩර් වාල් එක
හරි. ඔව්. ඊට පස්සේ තියෙනවා solubility එක. වැඩ කරන තියෙන එක. හරි. ඒක මේ ඇත්තට මේවා පුළුවන් නම් දෙපා ඉතින් අපරාධ වෙලා. හරි. solubility මොකක් හරි දෙයක් දිය වෙනවා කියන්නේ dissolve වෙනවා කියන්නේ අපි හිතමු දෙන්න මෙයා කියලා. දෙන්න මෙයා ඉන්න. ඇල්කොහොල්, මෙතනෝල්. හරි. මෙතනෝල් වතුරේ දී වෙනවා කියන්නේ මේ තව වෝටර් මොලිකියුල් ඉන්නවනේ. එයා කරන්නේ මෙන්න මේ මොලිකියුල් අතර තියෙන ෆ්‍රී ස්පේසස්. නේ ෆ්‍රී ස්පේසස් තියෙනවා. අන්න ස්පේස් ඇතුළට මෙන්න මේ සොල්වන්ට් එක. සොල්වන්ට් කියන්නේ දිය කරගන්න ගන්න එක. මෙයා ඇවිල්ලා සොලියුට් එක. ඔය දෙක තුල තමයි සොලියුෂන් එකක් හැදෙන්නේ. හරි. එතකොට මේ සොල්වන්ට් එක මෙන්න මේ ෆ්‍රී ස්පේසස් අතර රින්ගනවා. රින්ගල පොඩි ඇට්‍රැක්ෂන් එකක් දාගන්න. අන්න ඒකට තමයි කියන්නේ දිය වෙනවා කියලා. හරි. ඒක තන්දර තමයි සාමාන්‍යයෙන් දිය වෙනවා කියලා කියන්නේ. ඔව්. මොකදද? ඊට පස්සේ දීලා තියෙනවා මෙන්න මේක දීලා තියෙනවා. පෝලා කම්පවුන්ඩ්ස් පෝලා කට්ටිය සාමාන්‍යයෙන් දිය වෙනවා. නන් පෝලාගේ දිය වෙනවා. දෙක මාරුනොත් දිය වෙන්නේ නැහැ. පෝලා නන් පෝලාගේ දිය වෙන්නේ නැහැ. දිය වෙන දැන් තියෙනවා නැත්තේ නෑ. සාමාන්‍යයෙන් අපි දන්නේ පෝලාගේ දිය වෙනවා නන් පෝලාගේ දිය වෙනවා කියලා. ඒකත් මෙතන දීලා තියෙනවා. ඒකයි අර ලැබ් එකේ අර ප්‍රැක්ටිකල් කරද්දි මේ වෙන්න මෙයා තියෙන්නේ. බ්‍රෝමීන් වෝටර් කියන එකයි Br2 CCl4 කියන එකයි තියෙන්නේ. මොකද අපි ඇනලයිස් කරන්න ගන්න කම්පවුන්ඩ් එක වතුරේ දිය වෙන්නේ නැත්තම් ඉතින් පොඩ්ඩ අමාරුයිනේ. ඒ වෙලාවට මෙන්න මෙයා පාවිච්චි කරන්න කියලා තමයි කියලා තියෙන්නේ. හරි. Br2 CCl4 එකේ දා. දිය වෙනවා නම් මෙයාව ගන්න පුළුවන්. දිය වෙන්නේ නැත්තම් මෙයා ගන්න පුළුවන්. හරි. හරි. CH3OH is highly soluble in H2O because both contain hydrogen bonds. It can be replaced among them easily to give the hydrogen bonding තිබ්බොත් ජීවන ගතිය සාමාන්‍ය වැඩි. හරි. ඊට පස්සේ තමයි දැන් වැදගත් පාර්ට් එකක් තියෙනවා. දෙන්න මෙයා. වචන දීව පැටලෙනවා. ටෝටමරිසම්. මෙයාත් එක්ක යන අනිත් වචන තමයි අයිසොමරිසම්. අයිසොමරිසම් කියන්නේ මොනවද? සම්ප්‍රයුක්ත වීම නෙමෙයි. අර ඕගනික් ප්‍රශ්නේ අර තියෙනවා නේද? ස්ට්‍රක්චර් දින්න මොනවද කියන්නේ ඒක? මට මතක අයිසොමරිසම් කියලා වෙන්න මේක. දැන් ඔයාලට මේක වෙන්න මේකම අඳින්න පුළුවන් නේ තව වෙන්න මෙහෙම. වෙන්න මේකට තමයි අයිසොමරිසම්. හරි. මෙයාම තමයි මෙහෙම අඳින්න පුළුවන්. හරි. ඒතර මේකේ වෙනස් උනේ අර IUPAC nomenclature එක විතරයි. මේ නාමකරණය තමයි වෙනස් උනේ. ෆන්ක්ෂනල් ගෲප් එකක් තිබ්බනම්. දැන් නිකන් හිතන්න මෙතන OH එකක් තිබ්බ කියලා. ෆන්ක්ෂනල් ගෲප් එක තිබ්බනම් ෆන්ක්ෂනල් ගෲප් එක වෙනස් වෙන්නේ නැහැ. එයා දිගටම ඇල්කොහොල් එකක්ම තමයි. ඔය ටෝටමරිසම් වලදී වෙන්නේ ඔන්න ෆන්ක්ෂනල් ගෲප් එක වෙනස් වෙනවා. හරි. ඒතකොට මේ ෆන්ක්ෂනල් ගෲප් වෙනස් වෙන ප්‍රසිද්ධ තැන් කීපයක් තියෙනවා. ඉතින් මෙතන එකක් දීලා තියෙනවා. වෙන්න මෙයා. ඉස්සෙල්ලා කියලා ඉන්නම්. Attachment of atoms in the structure is different by they exist in equilibrium. Most common kind of tautism involves වචන පැහැදිලි නෑ. the deferred point at how. හරි හයිඩ්‍රජන් සෙට් වෙන තැන එක්ක වෙනස් වෙන්න පුළුවන්. ඒතර එහෙම එකක් තමයි ප්‍රධාන එකක් තමයි කීටෝ ඊනෝල්.
ටෝටමරිසම්. හරි. මේකෙදී ඒ කියන්නේ කීටෝන් එක ඇල්කොහොල් එකක් වගේ අයිසෝමෙරිසම් එකක් පෙන්වන්නේ කොහොමද කියලා දෙන්නේ. ඒ කියන්නේ මේ දෙකම තියෙන්න පුළුවන්. හරි. අපි එක්සැම්පල් එකක් ගමු. මෙන්න මේ කීටෝන් එක. ඕක මෙන්න මේ ඉලෙක්ට්‍රෝන ඩීලෝකලයිස් වෙලා වටේ පිටේ තියෙන හයිඩ්‍රජන්ස් ඇවිල්ලා මෙන්න මෙහෙම වෙන්න පුළුවන්. මේ ඩබල් බොන්ඩ් එකක් තියෙන ඇල්කොහොල් එකක් වෙන්න පුළුවන්. මෙන්න මේ ඩබල් බොන්ඩ් තියෙන කාබන්ට සෙට් වෙච්ච O එකක් ඉඳලා මේකට ඊනෝල් කියලා කියනවා. මේක කීටෝන්. මේ දෙකම තියෙන්න පුළුවන්. හරි. හරි. කීටෝන් ෆෝම්. හරි. ඔය දෙකම තියෙන්න පුළුවන්. ඒතකොට මේකේ මෙකැනිසම් එකත් යටින් දීලා තියෙනවා. මේවා තිබ්බ කියලා මතකයිනේ. මේ ඒ ලෙවල් වල නම් තිබ්බේ නෑ මං හිතන්නේ. මේ මේකේ තියෙනවා. හරි. කියන්නේ මෙතන වෙන්නේ මේකයි. හරි. කොහොමද? හරි. ඒතකොට මේ ටෝටමරිසම් එකක් වෙන්න බෙන්න මේ අවශ්‍යතාව ටික තියෙන්න ඕනේ. The compound should have an electronegative atom with a double or triple bond. හරි. Compound should have an electronegative atom. Oxygen තියෙනවා. double bond එකක් තියෙනවා. ඒතකොට වෙන්න ඕන අවශ්‍යතාව තමයි එක double හරි triple හරි bond ඉන්න ඕනේ. ඊළඟ තමයි electronegative element එකක් තියෙනවා. ඒතකොට තමයි මේ ටෝටමරිසම් කියන එක පෙන්වන්න පුළුවන්. මොකද ඉලෙක්ට්‍රෝන එහා මෙහා කරන්න තියෙනවා. හරි. මේක මෙකැනිසම් එක පොඩ්ඩක් බැලුවොත් ඕනේද? මේ ඇත්තටම මේ මතක තියාගන්න ඕනේ නැතුව ඇති. හරි. මෙහෙම දෙන්න. හරි. මෙහෙමයි වෙන්නේ. මෙතනට එල තව H කෙනෙක් සෙට් වෙනවා කියන්නේ මෙතන පොසිටිව් වෙනවා. හරි. එතකොට වෙන්නේ මෙන්න මේ දේ. මෙන්න මේ හයිඩ්‍රජන් මේ පැත්තට ඉලෙක්ට්‍රෝන පෙයාර් එකක් දෙනවා. හරි. දීලා මෙන්න මෙයා මෙතනට ඉලෙක්ට්‍රෝන පෙයාර් එකක් දෙනවා. නැත්නම් මෙතන අන්ස්ටේබල් නේ පොසිටිව් වෙන්නේ. ඒතර මෙන්න මෙහෙම වෙනවා CH3 OH පොසිටිව් ගතිය නැති වෙන ඉලෙක්ට්‍රෝන දෙකක්. මෙන්න මෙතන ඩබල් බොන්ඩ් එකක් එනවා. මේක ඉතින් නිකන් දීලා තියෙන්නේ. ඕනේ නැහැ ඉතින්. හරි. ඕක රිවර්ස් වෙන්නත් පුළුවන් කියලා දීලා තියෙනවා. රිවර්ස් කරනොත් ඉතින් මේක මෙහෙට කැඩෙනවා. ඒක මෙතනට දෙනවා. මේක මෙහෙට කැඩෙනවා. හයිඩ්‍රජන් එක කියලා සෙට් වෙන්න යනවා. හරිද? හරි. එතකොට ආයෙ දීලා තියෙනවා C double bond O is more stable than හරි ඒක දන්නවනේ මෙතන මේ බොන්ඩ් එනර්ජි එක වැඩි and electronegativity එකත් වැඩි හොඳ බොන්ඩ් එකක් තියෙනවා හරි ළඟට හරි පොඩ්ඩ ඇසිඩිටි පැත්තට යමු මෙහෙන ගොඩක් තියෙනවා පිටු 60ක් විතර හරි ඒතර ඇසිඩිටි එක මෙතන මේන් තියරිස් දෙකක් කතා කරලා තියෙනවා එකක් තමයි බ්‍රොන්ස්ටඩ් ලව්රි කියන එක බ්‍රොන්ස්ටඩ් ලව්රි මේක ෆිසිකල් වල එකක් නේද
Bronsted and Lowry. මේක කියන්නේ ඇසිඩ් බේස් කියන්නේ කවුද කියලා කියන්නේ මේ කියන්නේ ඇසිඩ් එක මෙයාලා අර්ථ දක්වන්නේ H+ කියන එක. කියන්නේ ප්‍රෝටෝන් කියන එක. හරි H+ එක කියන්නේ ප්‍රෝටෝන් එක. ප්‍රෝටෝන් කියන එකෙන් තමයි මේගොල්ලෝ අර්ථ දැක්වේ. එතකොට ඇසිඩ් එකක් කියන්නේ H+ ඩෝන. ඒ කියන්නේ එළියට දෙන කෙනෙක්. බේස් එකක් කියන්නේ H+ ඇක්සෙප්ටර්. ඒ කියන්නේ H+ ගන්න කෙනෙක්. ටේක්. හැබැයි පොඩි ප්‍රශ්නයක් ආවා. හැම ඇසිඩ් කම්පවුන්ඩ් එකකම හයිඩ්‍රජන් හිටියේ නෑ. හරි. දැන් මේකේ බ්‍රොන්ස්ටඩ් ලව්ලි කියන්නේ හයිඩ්‍රජන් ගැනනේ. කියන්නේ ප්‍රෝටෝන් එකක් යනවා කියන එකනේ. ඒතකොට ඇසිඩ් එකක් කියන්නේ H+ එළියට දෙන්න පුළුවන් කෙනෙක්. බේස් එක කියන්නේ H+ ගන්න පුළුවන් කෙනෙක්. හරිනේ. accept and donor කියන කෙනා. හරි. එතකොට ඒක එතන තිබ්බ ගැටලුවට තමයි ලුයිස් ඩෙෆිනිෂන් එකක් ආවේ. ඇසිඩ් කියන එක ඉලෙක්ට්‍රෝන වලින් මේක පැහැදිලි කරලා. හරි. ලුයිස් ඩෙෆිනිෂන්. ලුයිස් ඩෙෆිනිෂන් එකේ තියෙන්නේ ඇසිඩ් බේස් ඇසිඩ් එකක් කියන්නේ ඉලෙක්ට්‍රෝන්ස් ඉලෙක්ට්‍රෝන්ස් ඇක්සෙප්ට් කරන කෙනෙක්. බේස් එක කියන්නේ ඉලෙක්ට්‍රෝන් ඇක්සෙප්ටර්. බේස් කියන්නේ ඉලෙක්ට්‍රෝන් ඩෝනර්. අරගෙන නිකන් අනිත් පැත්ත වගේ. ඒක H+ ඇක්සෙප්ටර් කියන්නේ බේස් එක, H+ ඩෝනර් කියන්නේ ඇසිඩ් එක. මේක ඉලෙක්ට්‍රෝන ඇක්සෙප්ටර් කියන්නේ ඇසිඩ් එක. බේස් කියන්නේ ඉලෙක්ට්‍රෝන් ඩෝනර්ට. හරිද? අර එක්සැම්පල් ගත්තොත් ලුයිස් ඇසිඩ් කියන ඒවා කියන ඉලෙක්ට්‍රෝන ඇක්සෙප්ට් කරන්න ඉඩ තියෙන්න ඕනේ. කියන්නේ ඔක්ටෙට් එකේ කියන්නේ අෂ්ටකය. අෂ්ටකය කම්ප්ලීට් වෙලා නැති කෙනෙක් වෙන්න මෙයා BF3 වගේ. මෙයාගේ ඔක්ටෙට් එක කම්ප්ලීට් නැහැ. ඉලෙක්ට්‍රෝන පෙයාර් එකක් ගන්න පුළුවන්. ඒතකොට මෙයා ඇවිල්ලා ලුයිස් ඇසිඩ් එකක් වෙනවා. හරි. මෙයා AlCl3 වගේ කට්ටිය ගන්න පුළුවන්. හරිනේ. ඒතකොට ලුයිස් බේස් එකක් විදිහට ගත්තොත් වෙන්න මෙයා NH3 මෙයාට පුළුවන් වෙන්න මේක ඩෝනර් කාට හරි දෙන්න පුළුවන්. හරි. H+ එකක් ළඟින් යන ගමන් හිටියොත් මෙයාට මේක දීලා NH4+ හදන්න පුළුවන්. හරි. මේ ඉලෙක්ට්‍රෝන ඩෝනර්. හරි. ඒක ගැන දීලා තියෙනවා. ඊට පස්සේ පොඩ්ඩක් වැදගත්කමකට ටිකක් තියෙනවානේ. Acidity and basicity are relative properties. සාපේක්ෂ දේවල්. මේකේ වැඩිද නැහනේ. මොකද ප්‍රශ්නයක් නැහැ නේද? ඌ තවුලක් නැහැ. මේ වැඩිද? මම ඉතින් අර පොඩි උන්නේ නෙමෙයිනේ දැන් යමක්වත් තේරෙන්නේ. 20 ගණන් වල උන්නේ. ඒ ලෙවල් වගේ කිට්ට නම් මීට වඩා ස්ලෝ එක යනවා. ඊටත් වඩා ස්ලෝ කරන්න බෑ. අවුලක් නැහනේ. ප්‍රශ්නයක් නැහනේ. එක නිදිද? ෂේප් සර්ව් මේකේ වැඩිද? වැඩි නම් කියන්නේ පොඩ්ඩක් ස්ලෝ කරමු. මම හිතන්නේ මාසයක් විතර උගන්නපු ටික ගියා එක සතපට ගාලා. හරි හැවුලක් නැහැ කියලා විශ්වාස කරනවා. හරි. පොඩි දේවල් වීල ලෝට් එකෙත්දී නෝට් නැද්ද දන්නේ මොකෙත් හරි දීලත් දන්නේ විකුණලත් දන්නේ නෝට් එක බැලුවොත් ෆිසිකල් පාර්ට් එකේ මේක තියෙනවා. හරි. ලුයිස් ඩෙෆිනිෂන් එක ඉලෙක්ට්‍රෝන්ස් දෙන්න පුළුවන් නම් එයා බේස් එකක් ඉලෙක්ට්‍රෝන්ස් ගන්න පුළුවන් නම් එයා ඇසිඩ් දෙනවා ගන්නවා. ඔක්ටෙට් එක කම්ප්ලීට් නැහැ. ඒකයි කේස් එක. හරි. ඊට පස්සේ පොඩි වැදගත්කමකට පාර්ට් එකක් තියෙනවා මේ අර conjugated acid and base කියන එක. හරි. වෙන්න මේක. ෆිසිකල් වල තිබ්බ එකක්. වෙන මේක. වෙන මේක. H2O කියන තැනට ඒ කියන්නේ අපි හිතමු HCl කියලා. HCl ආවොත් මේක ඇසිඩ් එකක්නේ. HX කියලා ගමුකෝ සාධාරණයක් කරන්න.
හරි. මේකේ වෙන්නේ මේක පොඩි ඉක්විබියම් එකක්. මෙයාගේ h එකක් මෙයා අල්ලගෙන මෙතන h3o plus හදනවා. plus x minus නේ ඔක දන්නවනේ ඕන එකේ. හරි. ඒතර අපි දන්නවා මේ වෙලාවේ කවුද සාමාන්‍ය ප්‍රෝටෝන් එක කියන්නේ දැන් මෙතන ලව් අර මොකද්ද බ්‍රොන්ස්ටඩ් ලව්රීගෙන් කෙලින්ම ඩිෆිනිෂන් එක ගන්න පුළුවන් මොකද උනේ h+ එකක් මෙයාට දුන්නා. මෙයා ඒක ගත්තා. කියන්නේ h+ එක දුන්න කෙනා තමයි කවුද? ඇසිඩ් එක. ඉලෙක්ට්‍රෝන නෙමෙයි h+. h+ එක දුන්න කෙනා තමයි ඇසිඩ් එක. h+ එක ගත්ත කෙනා තමයි බේස් එක. හරි. හරි. ඊළඟ එක. මෙයා තමයි conjugated සිංහල වචන මතක නැහැ අපිට. ඇසිඩ් එක. බේස් වගේ හිටපු කෙනාගෙන් ඇසිඩ් එකක් හැදුනා. මෙයා තමයි conjugated බේස් එක. sorry ඇසිඩ් එක. හරි. ඒක එක ඇසිඩ් අනිත් එක බේස් එක වෙන්න ඕනේ. හරි. හරි. මෙතන මොනේ මොකද්ද බේස් එකෙන් ඇසිඩ් එක හැදුනා. ඒකින් දෙයාට කියන conjugated ඇසිඩ්. මෙයාගෙන් අරය හැදුනා conjugated මොකද්ද වයිලි බේස් නේ. මූණ ඇසිඩ් එක හිටි. හරි. හරි. ඊට පස්සේ මෙන්න මේකක් දීලා තියෙනවා H2O තියෙන තැන B- කියලා කෙනෙක් ඉන්නවා. ඒකෙන් මොකද්ද හැදෙන්නේ කියලා අහන්න. හරි. මේ ඉන්නේ කවුද? ඉලෙක්ට්‍රෝන මේ ඩෝන කෙනෙක්. ඉලෙක්ට්‍රෝන දෙන්න පුළුවන් කෙනෙක්. එහෙනම් අනිවාර්යෙන් මෙයා කවුද? මෙයා තමයි බේස් එක. ඉලෙක්ට්‍රෝන ඩෝන. ඒක ගන්න ඉන්නේ මෙයා. එහෙනම් මෙයා තමයි ඇසිඩ් එක. හරි. ඉලෙක්ට්‍රෝන්ස් ගන්නවා කියලා. එයාට මොකද්ද කරන්න පුළුවන්? මෙන්න මේ H2O එකේ එක H කෙනෙක් අල්ල ගන්න පුළුවන්. BH plus OH minus. එකක් ගියපම OH වෙනවනේ. හරි. ඒතකොට මෙයා තමයි conjugated base මේ conjugated acid. හරි. ඇසිඩ් එකකින් මෙයා හැදුනා. මෙයාගෙන් මෙයා හැදුනා. හරි. හරි. ඒක දීලා තියෙනවා. දැන් ඊළඟ කී හරි. Most organic compound are not acidic in aqueous medium. හේතුව තමයි ඒවා දිය වෙන්නේ නැහැ. ඒතකොට aqueous medium එකේදී ගොඩක් organic compounds acidic වෙන්නේ නැහැ. හරි. ඒතකොට මේ මෙතන තව දෙයක් මෙයා point out කරලා තියෙනවා මේ H2O එකට acid එකක් විදිහට වැඩ කරන්නත් පුළුවන් base එකක් විදිහට වැඩ කරන්නත් පුළුවන්. ඒක E levels කාලේ තිබ්බනේ. inorganic වල. හරි. ඊට පස්සේ දීලා තියෙනවා CH බෝඩ් තියෙන කට්ටිය වතුරට දාපුවම no reaction කියලා දීලා තියෙනවා. If stronger bases are used, organic compound can act as acid. Carboxylic acids are the most common acid in the organic compound. මෙන්න මෙහෙම දෙයක් වෙන්නේ. අපි example එකක් ගමු මෙයා. හරි. මෙයාට දානවා වතුර ටික. ඔයාලා දන්නවා මෙන්න මේ බොන්ඩ් එක polarized වෙලා ඉන්නේ. මොකද මෙතන ඉන්නේ කවුද? ඉලෙක්ට්‍රෝනෙගටිව් කම්පවුන්ඩ් එකක්. මේ පැත්තට පොඩි ඉෆෙක්ට් එකක් තියෙනවා. ඒකත් එක්ක වෙන්න මේ පෝලරයිස් වෙනවා. මෙයා වැඩිපුර ඍණ වෙන්න ගන්නවා. මෙයා වැඩිපුර ධන වෙන්න ගන්නවා. හරි. මෙන්න මේ කැඩෙන්න පුළුවන්. ඔන්න ඕකෙන් මේ කැඩෙන H+ එක මෙන්න මේ H2 අල්ල ගන්න. H3O+ හදනවා. මෙතන අරු ගැලවිලා ගියානේ. O- හදනවා. හරි. ඒතර මේ වෙලාවේදී වෙන්න මෙයා තමයි H+ එකක් ඩෝන කරේ. එතකොට මෙයා ඇවිල්ලා ඇසිඩ් එක. මෙයා ඇවිල්ලා බේස් එක. ඇසිඩ් එකෙන් හැදෙන්නේ conjugated base. බේස් එකෙන් හැදෙන්නේ conjugated acid. හරිනේ. ඒකත් දීලා තියෙනවා. ඊට පස්සේ යාගේ Ka බලලා තියෙනවානේ. Ka බලන විදිහ මතකද? Although they are acidic enough to donate protons to water, their dissociation constant are extremely low. හරි. බලමු. Ka හරි. Kc මතකද? Kc ගන්න. හරි. එතන වෙච්ච රියැක්ෂන් එක තමයි වෙන මේක. වෙන්න මෙයාට වතුර වැටිලා මෙන්න මේ මේව කරේනවා.
minus plus HCO plus. හරි මේකේ වාලියුවත් අපි ලියමු KC එක ලියමු. හරි මොකද මේ දෙන්නගේ දැන් මේකේ වෙන මොකුත් මේ ස්ටොයිකියෝමෙට්‍රි නෑ ඉලක්කම් එකතු වෙන්න නැහැ. මේ දෙන්නගේ මේ කන්සන්ට්‍රේෂන් වල මල්ටිපල් එක පළවෙනි එකකින්ද පළවෙනි බලය අර දෙකක් එහෙම තිබුත් දෙකක් දාන්න උඩ මතක ඇති කියලා හිතනවා. බෙදන්න ඕනේ රියැක්ටන්ස් වල මේ රියැක්ටන්ස් වල කන්සන්ට්‍රේෂන් වල ප්‍රොඩක්ට් එක. හරි. ඔන්න ඔහොම කරලා H2O ත් එනවා. මේ KC ලියුවේ. H2O කියන්නේ මේක ඇවිල්ලා කන්ස්ටන්ට්. මේකේ කන්සන්ට්‍රේෂන් එක ඇවිල්ලා කන්ස්ටන්ට්. හරි ඒතර මම මේක මේ පැත්තට ගුණ කරොත් KC times concentration of H2O කියන්නේ කන්ස්ටන්ට් එකක්. මෙන්න මෙයාට තමයි ඇසිඩ් එක්ක නම් Ka කියලා කිව්වේ. හරි. ඒතර Ka කියන කෙනවා මෙන්න මේකේ ෆිසිකල් වල තිබ්බ මතක ඇති. හරි. ඔන්න ඔගෙන් තමයි Ka කියන එක එන්නේ. හරි. හරි. ඒතර මේකේ වැලියු Ka or Kc anything depends on temperature. උෂ්ණත්වය මත වෙනස් වෙනවා. ටෙම්පරේචර් එක වෙනස් නම් වෙන මේක අර ගැලවිලා එන විඝටනය කියලා නේ කියන්නේ. විඝටන වෙන ප්‍රමාණය වෙනස් වෙනවා. හරි. මේ ඒතකොට මෙන්න මේ වැලියු දාපුවම මේවා වෙනස් වෙනවා. ඒතකොට KC Ka කියන ඒවා වෙනස් වෙනවා. හරි. හරි. Acidity of an aqueous solution is measured in pH which is equal to minus log H plus. ඒක දන්නවනේ pH කියලා කියන්නේ H plus concentration. මේ හරිම ඉක්වේෂන් එක වෙන්නේ මේක යට තව ටර්ම් එකක් තියෙනවා. හරි. මේක මන්නේ. හරි. Since most of the acidity of organic compounds is found in non-aqueous media, pH cannot be used. pK is suitable. හරි. ඒතකොට මේ ගොඩක් ඒවා dissolve වෙන්නේ නැති හින්දා aqueous medium එකේ නැති හින්දා solid state එකේ තියෙන ඒවාට pKa කියලා කියන එක පාවිච්චි කරනවා. ඉතින් Ka කියන්නේ මේකේ K value එක නේද? හරි. හරි. higher the pKa lower the acidity. pKa කියන value එක වැඩි නම් pKa කියන value එක වැඩි නම් acidity අඩුයිලු. හරිද? දැන් shape එක හිතලා බලන්න මේකයි ඍණ ලකුණ එක පොඩ්ඩක් shape එක හිතලා බලන්න එතකොට පොඩ්ඩක් තේරෙයි. හරි. lower the pKa higher the acidity. pKa value එක අඩු වුණොත් acidity වැඩිලු. in aqueous medium pKa of CH3COOH 4.75 කියලා දීලා තියෙනවා. හරි වැඩන්න මේ values නම් ඕනේ නැහැ මම හිතන්නේ. set එකක් දීලා තියෙනවා. හරි. Hydrocarbons are very weak acid. CH4C2H6. Protonated organic compounds are very strong acids. හරි. හරි. හරි වෙන මේ set එක පොඩ්ඩක් compare කරලා දෙන්න අපි බලමු මොකද මේ කියලා. Protonated organic compounds are very strong acid. proton එකක් proton එකක් ඩෝන කරන්න පුළුවන්. හරි. මොකක්ද මේ දීලා තියෙන්නේ? එන්න මෙහෙම එකක් දීලා තියෙනවා.
එතන ප්ලස් එකක් තියෙනවා. හරි මම හිතන්නේ මෙතන මේ පොඩ් එක වීක් ඉඳ ප්ලස් එක ඩොනේට් කරන්න පුළුවන් ඔය කතන්දරයක් තියෙන විතර. ඒක ඉතින් ඇයි මේ මාරු කරලා නේද? පැහැදිලි යන්න අනිකර. හරි. Protonized organic compound. අද මෙන්න මේ තුන් දෙනාගේ ඇසිඩිටි. ඇසිඩිටි සීරීස් එක තිබ්බා. අනෑත තියෙනවා. හරි. ඉතින් යාලා කියලා තියෙනවා මෙන්න C2H5OH NH2 C2H6. යාලා pKa values දීලා තියෙනවා බලමු මොකද ගන්න කියලා. 16යි 35යි 50. මේකෙන් කියන්න පුළුවන් pKa අඩුයි නම් pK එක අඩුයි නම් ඇසිඩිටි එක වැඩි. හරි. හරි ඒතකොට ඇසිඩිටි කියලා කියන්නේ H+ දෝන කරන්න පුළුවන් හැකියාව. හරි ඒතකොට ඕගොල්ලන්ට තේරෙනවා මෙන්න මෙතන OH group එකක් ඉන්නවා. මෙන්න මේ OH group එක polarized වෙච්ච ගමන් මෙන්න මේක කඩලා අයින් කරන්න බලනවා. මේ ඉලෙක්ට්‍රෝන දෙක මෙහා ගාව තියාගෙන. ඒතකොට මෙතනට ගියොත් මේක එතන තියෙන මේ වගේ එකක්. මොකද වෙන්නේ? එයාගේ සාමාන්‍යයෙන් ටික බේසික් පැත්තට බරයි නේ. ගොඩක් එයා හයිඩ්‍රජන් අයින් කරන්න පුළුවන්. හැබැයි එයා ටිකක් නැඹුරු වෙන්නේ ප්‍රෝටෝන් ඇක්සෙප්ටර් කෙනෙක් විදියට. මෙයාගේ ගත්තොත් මෙයාගේ වෙන්නේ C2H6 නේ. වෙන්න මූනේ. අවුගෙන ඉතින් ගොඩක් ගලවන්න තමයි. හරි. මේ ඔන්නෝම තමයි දීලා තියෙන්නේ. හරි එතකොට pK value එකෙන් කොහොමත් ඔයගොල්ලෝ දන්නවා ඇල්කොහොල් කියන එක පොඩ්ඩක් ඇසිඩික් පැත්තට බරයි කියලා දන්නවා. and stability එකත් එහෙමමයි. හරි. හරි. So is more electronegative. It is more capable of holding the negative charge than nitrogen and carbon. Hurry. Conjugation base is more stable in C2H5OH, which means the forward reaction is more favored in C2H5OH than in C2H5NH2 than C2H5CH3. ඒතර ඉස්සෙල්ලා වැරදි කළේ මෙතන C2H5 හරි හරි මේක ඕනේ. වැඩ කරන තියෙන දීලා. හරි. ඊට පස්සේ බලමු ඉන්ඩක්ටිව් ඉෆෙක්ට් කියන එක ආපහු තියෙනවා. හරි. අරගේ මේකේ ඇසිඩිටි එක වැඩි, මෙයාගේ අඩුයි, අරගේ අඩුයි. ඇසිඩිටි එක තව පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න මට ඉස්සරහට තියෙනවා මම හිතන්නේ ඒක මීට වඩා පොඩ්ඩක් කියන්නේ පොඩි ෂෝට් මෙතඩ් එකක් වගේ දාගන්න පුළුවන් කතන්දරයක් තියෙනවා. ඔයා බලන්න ඕනේ මෙයාට the ability of releasing H+. H+ අයින් කරලා දාන්න පුළුවන් හැකියාව තමයි බලන්න. හරි. ඒතර මෙයාගේ මේ ඔක්සිජන් OH බොන්ඩ් එකේ තියෙන පෝලරිටි එකත් එක්ක හයිඩ්‍රජන් අයින් කරන්න ලේසි. මෙතන අමාරු මෙහෙම මේක තනිකර නන් පෝලා. මෙයාගේ යම්සි පෝලරිටි එකක් තියෙනවා. අරු නන් පෝලා. හරි නන් පෝලා කියන්නේ ඉතින් පෝලරිටි එකක් නැහැ. කොහෙටවත් වැඩිපුර ඉලෙක්ට්‍රෝන්ස් ඇදින්නේ නැහැ. දිගට මෙහෙම තියෙනවා. එතකොට ඇසිඩිටි එකක් කියන එක බලා ගන්නව බෑ. හරි. 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 Inductive effect. Electron withdrawing towards sigma bond. හරි. sigma bonds තියෙන පැත්තට electron withdraw කරන්න බලනවා. හරි. දෙන්න පොඩ්ඩක් වැදගම්මකට තියෙනවා මෙන්න මෙයා. හරි. මෙන්න මේ කට්ටිය දීලා තිනවා CH3COOH Cl CH2COOH Cl2 CHCOOH Cl3 කියන එක තියෙනවා COH. හරි. මෙලගේ ස්ට්‍රක්චර්ස් හැන්දොත්
මෙයා මෙහෙම මෙයා වෙන්න මෙහෙම මෙයා වෙන්න මෙහෙම කාබන් එක හෙල්වල් නෑනේ මෙයාගේ CLම දුවන හරි මේගොල්ලන්ගේ බැලුවොත් හරි හරි ඉතින් ඕගොල්ලන්ට පේනවා මේ සාමාන්‍යයෙන් CH3 group එකෙන් ඉලෙක්ට්‍රෝන්ස් තල්ලු කරන්න බලන් ඉන්න කෙනෙක් හරි මෙයා තල්ලු කරන්න බලන් ඉන්න කෙනෙක් හැබැයි ඔය අතරේ આવුත් ඉලෙක්ට්‍රෝනෙගටිව් එලිමන්ට් එක ඉලෙක්ට්‍රෝනෙගටිව් එලිමන්ට් එකක් එයාට පුළුවන් ඉලෙක්ට්‍රෝන්ස් අඳින්න. ඒතකොට මම ඉස්සෙල්ලා කිව්වා ඉන්ඩක්ටිව් ඉෆෙක්ට් එකේදී මේ ඉලෙක්ට්‍රෝන චේන් එකක් දිගේ ඇදිලා එන්න පුළුවන්. විත්‍රෝ වෙන්න පුළුවන්. ඒතකොට මෙයා මෙන්න මේ ඉලෙක්ට්‍රෝන අර මේක ඇදලා ගන්න බලනවා මේ පැත්තට. එයාගේ පැත්තට. හරි. එතකොට වෙන්න මෙතන තියෙන OH බොන්ඩ් එකේ පෝලරිටි එක වැඩි වෙනවා. හරි. පෝලරිටි වැඩි වෙනවා. මෙයාගේ තව ඍණ ගතිය වැඩි වෙනවා, ධන ගතිය මේ වෙනවා. හරි. අන්න ඒකත් එක්ක තමයි මෙන්න මේ H+ කියන එක රිලීස් වෙන්නේ. මෙන්න මේ බොන්ඩ් එක මෙතනින් මේ ඉලෙක්ට්‍රෝන මෙතන අර වෙන පවර් එකට පවර් එක කියන වචනේ නිකන් ගත්තේ එහෙම කියන්නේ සාමාන්‍යයෙන් ඒක අර පැත්තට ඉලෙක්ට්‍රෝන පෙයාර් එක දීලා H+ රිලීස් වෙනවා. ඒතකොට මේ හැමෝගෙම ඉන්නවා තන ඉලෙක්ට්‍රෝන්ස් අදින්න පුළුවන් කටියට. එතකොට ඔයාලට තේරෙනවා මේ පැත්තෙන් ඉලෙක්ට්‍රෝන්ස් අදින්න පුළුවන් හැකියාව වැඩි නම් H+ ගැලවෙන හැකියාවත් වැඩි. හරි. මේ පැත්තට මේ චේන් එක දිගේ ඉලෙක්ට්‍රෝන්ස් ඇට්‍රැක්ට් කරලා එහෙම නැත්නම් ඩ්‍රැග් කරලා ගන්න පුළුවන් හැකියාව වැඩි නම් හරිද? හැකියාව වැඩි නම් H+ රිලීස් කරන්න පුළුවන් හැකියාවත් වැඩි. හරි. ඉතින් ඕගොල්ලන්ට තේරෙනවා මේ සේම් දැන් මේ ප්ලේස් එක එකමයි. මේ ක්ලෝරින් ඉන්න ප්ලේස් එකමයි. තේරුණා? හරි. මොකද මේ ක්ලෝරින් සෙට් වෙලා ඉන්න තැන වෙනස් වෙද්දි මේක වෙනස් වෙනවා. හරි. අදින්න පුළුවන් හැකියාව වෙනස් වෙනවා. බලන්න එක ක්ලෝරින් කෙනෙක් ඉන්නකොට වඩා ක්ලෝරින්ලා දෙන්නෙක් ඉද්දි මේ පැත්තට ඉලෙක්ට්‍රෝන්ස් පෙයා එක ඇදලා ඉලෙක්ට්‍රෝන්ස් ඇදලා ගන්න ලේසි. හරි. ඒතකොට H+ ගැලවෙන හැකියාව වැඩි. ඊට වඩා 3ක් ඉද්දි වැඩි. ඒතකොට අනිවාර්යෙන් මේ පැත්තට මොකද වෙන්නේ? ඇසිඩිටි කියන එක වැඩි වෙන්න ඕන. හරි. ඉලෙක්ට්‍රොනෙගටිව් කම්පවුන්ඩ් එක සෙට්ලා ඉන්න කට්ටිය එකමයි. එකම තැන සෙට්ලා ඉන්නේ. ඉන්න ප්‍රමාණය වෙනස්. ඉන්න ප්‍රමාණය quantity එක number of atoms ගන්න වැඩි වෙද්දී ඉලෙක්ට්‍රෝන ඩ්‍රැග් කරන්න පුළුවන් ability එක වැඩි වෙලා හැකියාව වැඩි වෙලා H+ රිලීස් කරන්න පුළුවන් හැකියාව වැඩි වෙනවා. හරි. ඒක හින්දා ඇසිඩිටි එක වැඩි. අපි දැන් බලමු ඔය ක්ලෝරින් ඉන්න තැන වෙනස් වුණොත් මොකද වෙන්නේ කියලා. හරි. ක්ලෝරින් ඉන්න තැන වෙනස් වුණා. හරි. එතකොට මෙන්න මෙහෙම වෙනවා. අපි ගමු මෙයා. දැන් මෙතන ඉන්නේ. ඊළඟ ඉන්න මෙතන. ඊළඟ ඉන්න මෙතන. හරි. මෙයා ළඟින් ඉන්නවා කියන්නේ ඉතින් තේරෙනවා. ඇදලා ගන්න ලේසි වෙයි. මෙයා තව ඈත ඉන්නේ. මෙයා ඈතටම ගිහිල්ලා. ඒතර වෙන්න මේ ඉන්න ඈත මේ ෆන්ක්ෂනල් ගෲප් එකකින් එකත් එක්ක ඉන්න ඈත වැඩි වෙද්දී ඇසිඩිටි අඩු වෙන්න ඕන. හරි. පල්ලෙහාට ඇසිඩිටි එක අඩු වෙන්න ඕන. ඩික්‍රීස් වෙන්න ඕන. හරි. එතකොට ඒකත් එහෙමයි. එතකොට එකම කාබන්ට සෙට් වෙලා තියෙනවනම් ඉන්න ප්‍රමාණය වැඩි වෙද්දී H+ රිලීස් කරන හැකියාව වැඩි. ඒකින්ද ඇසිඩිටි එක වැඩි. ඉන්න තැන වෙනස් වෙද්දී දුර වැඩි වෙද්දී ඉලෙක්ට්‍රෝන ඩ්‍රැග් කරන්න පුළුවන් ප්‍රමාණය අඩුයි. ඒකින්ද H+ ගැලවෙන ප්‍රමාණය අඩුයි. මිනිමම්. ඒකින්ද ඇසිඩිටි එක ක්ලෝරීන් කියන්නේ අදාළ ඉලෙක්ට්‍රොනෙගටිව් එලිමන්ට් එක ඈතට යන්න එයාගේ ඇසිඩිටි එක අඩු වෙන සීන් එකක් තමයි කියලා තියෙන්නේ. හරි. ඊළඟට මෙන්න මේකත් ඒගොල්ලෝ පොඩ්ඩක් මෙන්ෂන් කරලා තියෙනවා.
C ඩබල් බොන්ඩ් එකට වඩා මෙයාගේ ඇසිඩිටි එක වැඩි කියලා මේක ඔයගොල්ලෝ දන්නවා. ඇසිඩික් ඇල්කයින්ස් හරි. ඊළඟට තියෙනවා රෙසොනන්ස් ඉෆෙක්ට් on ඇසිඩිටි. කලින් කරේ මොකක්ද? හරි. හරි. එතකොට මේ තමයි දෙන්නේ කියන්නේ රෙසොනන්ස් ස්ට්‍රක්චර්ස් ගන්නවා. ඊට පස්සේ මේ ඇල්කොහොල් වතුර දීවන එක කියන පොඩ්ඩක් දීලා තියෙනවා. දිනනවා කියන්නේ නිකන් හදලා පෙන්නලා තියෙනවා. H+ රිලීස් කරන එක ගැන කාබොක්සිලික් මේ තියෙන. හරි. ඊට පස්සේ කාබොක්සිල් ඇසිඩ් එකේ රයන් එකේ රෙසොනන්ස් ස්ට්‍රක්චර්ස් ටික ඇඳලා තියෙනවා. දන්නේ නැහැ කියලා. අර දිය වුණාම මෙහෙම එකක් නැති. එතනට R කියලා දාලා දෙනවා R group එකක් කියන්නේ. මේක වෙන්නේ ඉතින් තව මෙච්චරයි. මේක මෙතනට දෙන්න පුළුවන්. ඒකට මේක නෙගටිව් වෙනවා. මේක විතර ඩබල් බොන්ඩ් එකක් කියනවා. හරි. මම හිතන්නේ අර රෙසොනන්ස් ගාන වැඩි වෙද්දී ස්ටැබිලිටි එක වැඩි. ඒකෙන්ද ඇසිඩිටි එකට බලපානවා කියලා තමයි මෙතන කියන්නේ. ඒගොල්ලෝ try කරන්නේ. ඔව් එහෙම තමයි. හරි. ඊට මෙතන රෙසොනන්ස් හයිබ්‍රිඩ් එකක් ඇඳලා තියෙනවා. එතකොට උනේ මෙන්න මේ ඩබල් බොන්ඩ් එකක් මෙතනක් හිටියා. ඩබල් බොන්ඩ් එකක් අතනක් හිටියා. ඒතර මේකේ charge එක දාන්න වෙන්නේ කලින් මෙතන ඍණ එක දැන් මෙතන ඍණ. නේ ඍණ එක තැන් දෙකකට ගියා. ඍණ එක තැන් දෙකකට ගියා නම් එක බෙදීම දෙකයි. ඍණ එක තැන් දෙකකට මේ ඍණ එක කියන එක එක තැනක මෙතන ඉන්නවා තව මෙතන ඉන්නවා. හරි. මයිනස් half හරිනේ. නැත්තම් මේ අදාළ දෙක එකතු කරලා දෙකෙන් බෙදන්න. ඒකට මතක වෙන්න ඇති නේද? හරි. ඊට පස්සේ ෆීනෝල් ගැන දීලා තියෙනවා. more acidic than alcohols but less acidic than carboxylic acid. කාබොක්සිලික් ඇසිඩ් තරම්ම ප්‍රබල නෑලු. දැන් 10යිද? ඔව් තව 10 නෑ 11 නේ. හරි. මේ ලින්ක් එක මේ 11ට රෙකෝඩින් එක නතර වෙනවා. නතර වෙනවා කියන මේ ලින්ක් එකේ ටයිම් එක ඉවර එක්ස්පයර් වෙනවා. ඒකට දැනට ඉතින් මේ හරියට තමයි එන්න පුළුවන් උනේ. වේගය වැඩි වෙන්න වැඩි නෑ. චීප් මේ මට කියන්න මොන හරි අප්ඩේට් ඊයේ තර්මෝඩයිනමික්ස් එක බැලුවා. ඒක නම් ඊට වඩා හොඳට කරා. කවුරු හරි බැලුවද ඒක? බලපු කෙනෙක් කවුරු හරි ඉන්නවද? සග්ගල ගියා. 11ට කලින් නවත්තන්න ඕනේ මේක. නෑ මේ මේක නම් මේ ලෙවල් නෝට් එක හරි තියෙනවා. මේ අරක තමයි පොඩ්ඩක් ප්‍රශ්නේ මේ රෙකෝඩින්ග්ස් දවස් 7යි තියෙන්නේ. Zoom recording direct recording කරන්නේ. ඒතර cloud එකෙන් දවස් 7කින් මේක delete කරනවා. ඒකට ඒකට කලින් බලන්න මේ අද ස්පීඩ් වැඩි වුණත් කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක හිමීට කියලා දියන්න තරම් දෙයක් නැහැ ඒක. මම ඒකයි කිව්වේ මේ මුල් ටික පුරවන්න ඉතින් එන්න ඕනේ නැහැ කියලා. හරි. ඉස්සරහට තියෙනවා මම හිතන හොඳ ටික. ඔව්.
අර අද දාලා තිබ්බ ටියුටෝරියල් එකෙත් මේ අද නෙමෙයි කලින් දාලා තිබ්බ ටියුටෝරියල් එකෙත් අර මේ සාමාන්‍ය හොඳ ප්‍රශ්නයක් තිබ්බනේ. ඒතර ඒ හරියට තාම යන්න බෑ. සමහරවිට හෙට වගේ පුළුවන් හෙටත් මට වෙලාව තිබ්බොත් මං සෙෂන් එකක් දාන්නම්. පුළුවන් නැවිලා බලන්න නැත්නම් රෙකෝඩින් ෂේප් එක බලන්න. මං නිකන් ඒතර මේක මේ අපි ඩිස්කෂන් එකක් ඈ හරිද? මම විතරක් මම මුස්ලිම් ඉගෙනගෙන නෑ නේ. ඔයාලා තරම මන්නම් ලෙක්චර් ඉඳලා නෑ. හරි මේ ඉඳලම නෑ. ඔය අපේ කම්බිනේෂන් එකකින් දන්නවා. මේ ඒකට ඔයාලා ලෙක්චර් එකේ ඉඳලා ගොඩක් අය මොකක්ද ඉතාලේ? ඔව් මේ රෙසොනන්ස් ස්ට්‍රක්චර් ගන්න වැඩි, ස්ටැබිලිටි එක වැඩි. කියන්නේ ස්ටේබල් රෙසොනන්ස් එකක් හයිබ්‍රිඩ් රෙසොනන්ස් එකක් හදන්න පුළුවන් නම් කොහොමත් ස්ටේබල් නේ. මේ ඒතකොට ස්ටේබල් කට්ටියට අර ඇසිඩිටි එක වැඩි. හරි. එක්සැම්පල් එකක් ගත්ත සල්ෆියුරික් කියන්නේ පට්ට ස්ටේබල් නේ. එයාගේ ඇසිඩිටි එක වැඩි. හරි HCl වගේ කට්ටිය. ඒතකොට මේ රෙසොනන්ස් ගාන වැඩි කියන්නේ ස්ටේබල් වැඩි, ඇසිඩිටි එකත් වැඩි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. ඌ I think අපි රෙසොනන්ස් 100ක් තියෙනවද කියලා ඇඳ ඇඳ බලන්න බෑනේ මේකේ. ඒකෙන්ද මේ මම හිතන්නේ ඔය වගේ දේවල් එක්සෑම් එකට අහයි නිකන් තියරිටිකල් මොකක් හරි දෙයක් ඒ ළඟින් යන්න මොකක් හරි අහයි කියලා මට හිතෙනවා. මොකද ඊට වඩා දේවල් මම හිතන්නේ තියෙනවා. හරි. අර ඇසිඩ් සීරීස් එක මං ගාව තිබ්බා කියලා මං ඒක දාන්නම් එහෙම චේට් එකේ මේ කියන්නේ අර ඒ මයිට්ස් නයිට් ෆීනෝල්ස් වල කොහොමද ඇසිඩිටි එක වෙනස් වෙන්නේ කියන එක මම සීරීස් එක තිබ්බා ඒක දාන්න ඒක ඔළුවේ තියාගත්තොත් මම හිතන්නේ ලේසි. හරි මේකේ ගොඩක් තියෙනවා එලවස් වල ඊළඟට 11ට නෑ නේද? තව විනාඩි 3යි තියෙන්නේ. ෆීනෝල්ස් රෙසොනන්ස් ස්ට්‍රක්චර් ගැන අපි හෙට වගේ බලමු. හරි. ඒ කියන්නේ මේකේ හරි තැන්ක් යූ ඔන්න. හරි මේ රෙසොනන්ස් කියන්නේ ස්ටේබල් නම් එයා ඒ කියන්නේ ඒ අවස්ථාවේ මෙහෙමනේ තියෙන්නේ. එකක් මෙහෙම තියෙනවා අනිත් එක මෙහෙම තියෙනවා. හරි මෙයා 150ක් වෙලාවට මෙයා ඉන්නේ 150ක් වෙලාවට මෙයා ඉන්නේ. හරි. එතකොට ඔය අස්සේ තියෙනවා නම් කවුරු හරි මේ අර H+ ඩොනේට් කරන්න බැරි රෙසොනන්ස් එකක් අර මේ ඇසිඩ් එකක් දෙන්න පුළුවන් රෙසොනන්ස් ගන්න වැඩිනේ. එතකොටත් අර ඇසිඩිටි එකේ බලපාන විදියක් තියෙනවා. එතකොට මේකේ රෙසොනන්ස් එක දෙක ඇඳලා ඒගොල්ලෝ ඒක තමයි කියන්නේ. හරි. ෆීනෝල් වලටදී ඔකේ මේ තව රෙසොනන්ස් ගන්න වැඩි වෙනවා. හරි. හැබැයි අර H+ දෙන්න පුළුවන් ගාන ප්‍රමාණය වෙනස් වෙනවා. එතකොට මේකත් එක මොකද වෙන්නේ කියලා බලමු ෂේප් එකේ. මම හිතනවා දැනට කරපු ඒවා උලන්නේ නැහැ කියලා. ගොඩක් වේගෙන් ගියා. හරි. ගොඩක් වේගෙන් ගියා. හරි. මොකක් හරි අවුලක් තියෙනවා නම් අර මට පෞද්ගලිකව හරි Google ෆෝම් එකට හරි දාන්න. හරි එහෙනම් good night.